සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ත්‍රිනේත්‍ර වෙබ් අඩවිය හරහා සහසම්බන්ධ වෙලා ඉන්න ආදරණීය ඔබ සියලු දෙනාටම අපි ඉතින් බලමු මේ ජනවාරි මාසයේ 23 වෙනි සිකුරාදා සිට ජනවාරි මාසයේ 29 වෙනි බ්‍රහස්පතින්දා දක්වාම මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කුමන විදිහකට කුමන ආකාරයකට ප්‍රතිඵල ගෙන දෙයිද කියලා. මේෂ ලග්නෙමේ ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු ග්‍රහයා. මේ අඟහරු ග්‍රහය ඔබේ කේන්දරේ මේ සතිය පුරාවට 10 වෙනි භාවයේ තමයි ග්‍රහ ගෝචර ගමනක යෙන්නේ. ඊළඟට සඳු ග්‍රහය ඔබේ කේන්දරේ 11 වෙනි භාවයෙන් මේ සතිය ගෝචර ගමන ආරම්භ කරලා 12 වෙනි භාවය දක්වා ගමන් කරනවා. ඊළඟට ලග්න භාවයේ ගමන් කරනවා. දෙවෙනි භාවයේත් ගමන් කරනවා මේ සතිය පුරාවටම. මෙන්න මේ සඳු ග්‍රහයාගේ ග්‍රහ ගෝචර ගමනයි ඔබේ ලග්නාධිපතියාගේ ග්‍රහ ගෝචර ගමනයිදී ආරම්භ බලනකොට මේෂ ලග්න හිමියනි ඔබට විශේෂයෙන් සතිය ආරම්භය කියන්නේ 23 වෙනි සිකුරාදා ඉඳන් 25 වෙනිදා දක්වා මුල් දවස් 3 ඔන්න ඔබේ ආර්ථිකයේ ශක්තිමත් වෙන ධන ලාභ ලැබෙන දින කීපයක් බවට පත් වෙනවා. ඔබ කරන කියන වැඩ කටයුතු ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. අරමුණ කරා යන්න පුළුවන්. හොඳ සම්බන්ධතාවයන් මිත්‍රකම් හිතවත්කම් ගොඩ නැගෙනවා. ඇසුරුකම් තුලින් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ඥාතින්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතවතුන්ගෙන් ආධාර, උපකාර, උදව් ලැබෙන දින කීපයක් තමයි මේ සතිය ආරම්භයෙන් සිද්ධ වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන එකක්. 25 වෙනිදාන් පස්සේ ටිකක් වියදම වැඩි වෙනවා. 25 වෙනිදා ඉඳන් 26 27 කියන දවස් දෙක වියදම් පැත්ත ටිකක් ඉහළ යනවා. අමතර වියදම් බොහොමයක් යෙදෙන්න පුළුවන්. නිෂ්ඵල වියදම් වෙන්නත් පුළුවන්. ලැබුණට අර ලැබෙන දේ ටික වේගෙන් වියදම් එනවා. ටික ශරීර සෞඛ්‍ය දුර්වල කරලා ලෙඩ කරලා අසනීප කරන්න පුළුවන්. විශේෂයෙන් සෙම් රෝග, ජලය ආශ්‍රිතව ඇති කරන අසනීපකාරී තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඔය දුර ගමන් බිමන් නිතර යෙදෙන්න පුළුවන්. වෙහෙසකාරී ගමන් බිමන් සහ ටිකක් වියදම් අධික ගමන් බිමන් යෙදෙන වෙලාවක්. හැබැයි විදේශ ගමන් බලාපොරොත්තුෙන් ඉන්න අයටත් ඔන්නේ අවස්ථාව උදා වෙනවා මේ සතියේ මැද භාගය තුල. සතිය අවසාන දින කීපය. ඔන්න නැවත වාරයක් මේෂ ලග්නෙට යහපත් වෙනවා. ඔබේ සිතුම් පැතුම් සඵල කරගන්න පුළුවන්. විශේෂයෙන් ඉඩකඩම්, දීපල, යාන වාහන ලාභ ලැබෙන වෙලාවක්. ඔබේට gedara dora කටයුතු වල සාර්ථකත්වයක්, නවතාවයක් ඇති කරන සතිය අන්තයක් තමයි 23 වෙනිදාන් පස්සේ දින ඒ අවසාන දින කීපය ජනවාරි මාසේ 27, 28, 29 කියන දින කීපය ඔබේ හැකියාව, දක්ෂතාවය, කුසලතාවය කියන හොඳට වර්ධනය කරගන්න පුළුවන්. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාරات ලැබෙනවා. අලුතින් නිවහනක් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියනම්, ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් අනේකට අවස්ථාව ලැබෙනවා. ටිකක් ප්‍රසිද්ධියටපත් වෙනවා. ගෞරවය, කීර්තිය ලැබෙනවා. අර දීප්ති කියන යෝගය ක්‍රියාත්මක වෙනවා මේ සති අන්තයේ ඔබේ. බැබලෙන යෝගයක්. ඔබේ නමගම ප්‍රචලිත වෙන ගයක්. විශේෂයෙන් දේශපාලනය කරන මේෂ ලග්න හිමියන්ට ඔන්න ඔබේට තනතුරු තාන්න මාන්න වගේම මහජන ප්‍රසාදය වැඩිපුර ලැබෙන සති අන්තයක් තමයි මේ 23 වෙනිදාන් පස්සේ දෙන්නේ ජනවාරි මාසේ. අනිත් එක තමයි හොඳ සම්බන්ධතාවයන් ගොඩනගෙන වගේම විවාහය සම්බන්ධ ඔන්න හොඳ යෝජනා ඉදිරිපත් වෙන්න පුළුවන්. මංගල යෝජනා එන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩනගෙන්න පුළුවන්. තැම්පත් ධනෙ ටිකක් වැඩි කරගන්න පුළුවන් වෙලාවක් අර මුල් දවස් දෙක ලැබුණා ඊළඟට මැද දවස් දෙක වෙනකොට ටිකක් වැඩිපුර වියදම් වුණාට සති අන්තය ටිකක් ඔන්න නැවත වාරයක් ඔබට ස්ථාවර තත්වයකටපත් වෙන්න පුළුවන්. සති අන්තයක් තමයි මේ ජනවාරි මාසයේ 23 වෙනිදාන් පස්සේ දෙන්නේ. ඔබේ සිතුම් පැතුම් සඵල කරගන්න පුළුවන් නිසා. විශේෂයෙන්ම ඔය අධ්‍යාපනය කරන අයට, දරුවන්ට උසස් අධ්‍යාපනයේට, වැඩිදුර අධ්‍යාපනයේට ඔන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ධාරණ ශක්තිය, මතක ශක්තිය වැඩි වෙනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු වල වැඩිපුර හිත යොමු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් ඵල ප්‍රයෝජන ලැබෙනවා. ඉදිරිපත් වෙන තරඟ විභාග වලින් තමන්ට ජයග්‍රහණය ලැබෙනවා. විදේශගත අධ්‍යාපනය බලාපොරොත්තුෙන් ඉන්න ඔබට අන්නේ විදේශගත අධ්‍යාපනයට යන්න වාසනාව උදා වෙනවා. තමන්ගේ සිතුවිලි යහපත් වෙනවා, සාර්ථක වෙනවා. අර මනසේ තිබුණ ටිකක් අර හිර වෙච්ච ගතිය, තද වෙච්ච ගතිය, පටලැවිච්ච ගතිය තියෙනවානේ.
මෙන්න මේක වෙනස් කරගන්න පුළුවන් සතියන්තයක් තමයි මේ 23 වෙනිදාන් පස්සේ ජනවාරි මාසයේ දෙන්නේ. විශේෂයෙන් ජනවාරි 27, 28, 29 කියන දවස් තුන ඔබේ ජීවිතයේ අලුත් පැත්තකට ඔන්න හරව ගන්න පුළුවන්. ඔන්න උත්සාහයෙන් වැඩ කරන්න. ඔබ උනන්දුවෙන් වැඩ කරන්න. කරන දේවල් පිළිබඳ හොඳ වගකීමක් ඇතුව කළොත් මේ ජනවාරි 27, 28, 29 කියන සතිය අන්තය හොඳ යහපත් ප්‍රතිඵල අරගන්න පුළුවන් වෙලාවක්. මවට මව් පාර්ශවයයිට හොඳ ප්‍රතිඵල දෙන වෙලාවක්. ඒ අයගෙන් තමන්ට උදව් උපකාර ලැබෙන වෙලාවක්. මේ වෙලාව. අර මං කිව්වේ පාරම්පරික උරුමකම් වගේ දේවල් මව් පාර්ශවයෙන් ලැබෙන්න ඕන දේවල් ලැබෙන සතියන්තයක් ඇවිල්ලා තියෙන්නේ මේ සතියන්තය. ඒ නිසා මං හිතන්නේ මේෂ ලග්න හිමියෝ මේ ලැබෙන අවස්ථාවෙන් ඵල ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මේ කාල සීමාව ඔබේ ජීවිතේ පොඩි වෙනසක් ගෙන දෙන්න පුළුවන් මේ අවසාන දින කීපයේ සතියන්තයේ. මේ මාසේ ජනවාරි මාසේ 27, 28, 29 කියන්නේ අලුත් භාවයක්, නැවුම් භාවයක් ඇති වෙන වෙලාවක් ජීවන ගමනේ, ජීවන රටාවේ. අනේ හින්දා මේෂ ලග්න හිමි ඔබ වෙනදට වැඩිය තමන් කරන කියන දේවල් පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් භාවයෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරනවා නම් මේ ජනවාරි මාසයේ අවසාන දින කීපය ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කාලපරාසයක්. තමන්ගේ ආදායම් මාර්ගවල රැකියා කටයුතු වල හොඳ අලුත් භාවයක් ඇති වෙනවා. මොකද ලග්නාධිපති ගුරු අඟහරු ග්‍රහයත් ඔබේ කේන්දරේ 10 වෙනි ගෝචර වෙනවා මේ සතිය පුරාවටම. සඳු ග්‍රහයා කේන්දරේ ලග්න භාවයේ දෙවෙනි භාවයේ තුන්වෙනි භාවයේ ගෝචර වෙන කාල සීමාව තුළ ඒ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වර්ධනය කරගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු වගේ නිරත වෙලා ඉන්න ඔබට අලුත් අදහස් සංකල්පනා සිතුවිලි ගොඩනැගෙන බිහි වෙන සති අන්තයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ தත්වයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. මේක හොඳ කාලපරාසයක්. තමන්ගේ ජීවිතයේ ජයග්‍රහී මාවත යොමු කරගන්න නිවැරදි තීන්දුව අරගන්න පුළුවන් වෙලාවක්. ඒ නිසා මේෂ ලග්න හිමියනි ජනවාරි මාසයේ 23 වෙනිදාන් ආරම්භ වෙන ඒ සතිය 27, 28, 29 කියන දින තුනේදී ඉතාමත් යහපත් ප්‍රතිඵල අරගන්න පුළුවන් නිසා ඔබ බොහොම කල්පනාවෙන්, උනන්දුවෙන්, උත්සාහයෙන්, වගකීමෙන් වැඩ කරන්න ඔබට යහපත් ප්‍රතිඵල බොහොමයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ සියලු දෙනාටම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ලග්නය වෘෂභ ලග්නය නම් අපි බලමු මේ ජනවාරි මාසයේ 23 වෙනිදාන් ආරම්භ කරන සතිය ජනවාරි මාසයේ 29 දක්වා බ්‍රහස්පතින්දා දක්වාම ඔබට මේ සතිය මොන ආකාරයකට ප්‍රතිඵල දෙයිද කියලා. වෘෂභ ලග්න හිමියන් ඔබේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ සිකුරු ග්‍රහයා. ඔන්න මේ සතිය ආරම්භය සිටම සතිය පුරාවටම ওই සිකුරු කියන ග්‍රහයා ඔබේ කේන්දරේ 9 වෙනිදේ තමයි ග්‍රහ ගෝචර ගමන යෙදෙන්නේ. පූර්ව පුණ්‍ය ස්ථානේ. බොහොම සුබවාදී තැනක යනවා. අන්න නිසා මේ දැන් මේ සතියක් ඔන්න ඔය පෙරපින භාග්‍ය වාසනාව කියන එක තියෙනවානේ. මෙන්න මේක පළ දෙන කාලයක්. ලැබීම පැත්තෙන් සුබවාදී ප්‍රතිඵල දෙනවා. මොකද මේ ලෞකික සැප සම්පත් ලබා දෙන ග්‍රහයා, සුඛෝපභෝගී සැප සම්පත් ලබා දෙන ග්‍රහයා සිකුරු. ඉතින් යා 9 වෙනිදේ ගෝචර වෙනකොට අපිට ටිකක් සුබවාදී ප්‍රතිඵල දෙනවා. ඒ වගේම චන්ද්‍රයා ඔබේ කේන්දරේ ගෝචර වෙනවා 10 වෙනි භාවයේ මේ සතිය ආරම්භයේම. ඊළඟට 11 වෙනි භාවය, 12 වෙනි භාවය, ලග්න භාවය කියන භාවයන් වල තමයි මේ සතිය පුරාවට චන්ද්‍රයාගේ ග්‍රහ ගමන යෙදෙන්නේ. මේ අනුව ඔබේ රැකියා කටයුතු වල ආදායම් මාර්ගවල යම්කිසි සුබවාදී වෙනසක් වෙන්න පුළුවන් ඔන්න සතිය ආරම්භයේ මුල් දින කීපයම. අලුත් රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ඔන්න හොඳ රස්සාවක් හම්බෙන්න පුළුවන්. උසස් වීමක් බලාපොරොත්තු වෙන ඉච්ඡන් ඒ තනතුරු තාන්න මාන්න ලැබෙන්න පුළුවන් උසස් වීම. ඊළඟට තමන්ට ලැබීම් පැත්ත ආර්ථිකයේ ධනය ශක්තිමත් වෙන වෙලාවක්. ආර්ථික ලාභ, ධන ලාභ ලැබෙන වෙලාවක්. බොහෝ වෙලාවට ඔය දුර ගමන් බිමන් එහෙම වැඩිපුර යෙදෙනවා මේ සතිය තුලම. ආරම්භයේ බොහොම හොඳයි සතිය පටන් ගන්නකොටම ලග්නාධිපතිය සුවාදී බලවත් වෙලා ඉන්නවා. සඳු ග්‍රහයයි. ඒ කියන්නේ චන්ද්‍රයා 10 වෙනි 11 වෙනි කියන භාව දෙකේම මුල් දින කීපය ගත කරන නිසා අර ඔබේ සිතුම් පැතුම් ටික සඵල වෙන සතියක් මේක. ජීවිතේ බලාපොරොත්තු ටිකක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙලාව. අරමුණක් ඇතුව ගමනක් යන්න හොඳ පාරක් හදා ගන්න පුළුවන්. නිසි මාවතට යොමු වෙන වෙලාවක්. තමන්ගේ සිතුවිලි හරි දෙයට යොමු වෙනවා. ව්‍යාපාරයක් කටයුතු කරනවා නම් ඔබේ ව්‍යාපාරය දියුණු වෙන්න පුළුවන්. ව්‍යාපාරයෙන් ලාභ ලබන්න පුළුවන්. වෙනදාට වැඩිය මේ සතිය ආරම්භයේ ටිකක් අර ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක්, ප්‍රගතියක්, ලාභයක් ලැබෙන වෙලාවක් මේ කාලපරාසයේ.
ඒකයි මම කිව්වේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න පුළුවන් ධනලාභ ලබන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ කියලා. ඊළඟට සතියේ මැද දින කීපය සතියේ මැදදී පොඩ්ඩක් වියදම් පැත්ත නම් ඉහළ යනවා. හැබැයි ආදායම තියෙනවා බය වෙන්න එපා. සල්ලි ටික හම්බ වෙනවා. හම්බුණාට මේ ටිකක් වියදම වැඩි වෙනවා. ඔය අමතර දේවල් සඳහා ටිකක් වියදම් කරන්න වෙයි ගමන් බිමන් සඳහා. එහෙම නැත්නම් ඔය යුතුයකම් ඉෂ්ට කරන්න. එහෙම නැත්නම් ඔය සමාජ සේවා කටයුතු වලට පොදු කටයුතු වලට පින්කම් දානමාන මෙන්න මේ වගේ ඒවාට නිතර සහභාගී වෙන්න වෙලා අන්න ඒවා සඳහා ටිකක් අතින් වැඩිපුර වියදමක් යන වෙලාවක්. ඒ නිසා තමයි වියදම් පැත්ත කියලා යනවා කිව්වේ. අමතර වියදම් ටිකක් යෙදින නිසා පොඩ්ඩක් තමන්ගේ වියදම පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න ඕනේ සතියේ මැද භාගිය තුල. මැද දින කීපය. ඒක ටිකක් කල්පනායෙන් වැඩ කරොත් බුද්ධියෙන් වැඩ කරොත් බොහොම හොඳයි. ඒ වගේම තමයි විදේශගත වීම වගේ බලාපොරොත්තුෙන් ඉන්න විසුබ ලග්න හිමියන්ට මෙන්න මේ සතිය මැද වෙනකොට ඒකට සුබවාදී පාරක් කැපෙනවා. නිසි මාවතර යොමු වෙනවා මේ වෙලාවේ. මොකද මේ විදේශ ගමන් සාර්ථක වෙන කාලයක්. විදේශගත වෙලා ඉන්න ඔබටත් අන්න ඔබට ඔබේ සාමාන්‍ය ජීවිතයේ වෙනදට වැඩිය පොඩ්ඩක් යහපත් පැත්තට හරව ගන්න පුළුවන් ග්‍රහචාරයක් නිර්මාණය වෙනවා. සති අවසානය කියන්නේ තමන්ට ඔන්න සුබවාදී චන්ද්‍රයා ලග්නගතව ගමන් කරන්නේ දෙවැනි භාවයේ ලග්නයේ භාවයේ දෙවෙනි භාවයේ තමයි මේ චන්ද්‍රයා එන්නේ. අන්න එතකොට අර මං කිව්වාගේම තමන්ට ටිකක් අර ගෞරවය කීර්තිය ප්‍රසිද්ධිය ලැබෙන්න ඉඩකඩම් දීපල යාන වාහන වගේ දේවල් වලට හිමිකම් කියන්න පරණ උරුමකම් හිමි වෙන කාලයක්. නීතිමය සම්බන්ධ ගැටලු පොඩ්ඩක් මතුවෙන්න පුළුවන්. ඒයන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මේ සති අන්තයේ අවසානයේ ටිකක් නීතිය සම්බන්ධ ගැටලු ඇවිල්ලා ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒයන් පොඩ්ඩක් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් සෙම් රෝග බහුලව ගෙන දෙන්න පුළුවන් සති අන්තයක් තමයි මේ දෙන්නේ ජනවාරි මාසයේ 23 වෙනිදා ඉඳන් 29 දක්වා කියන සතිය තුල. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන දරුවන්ට නම් උසස් අධ්‍යාපනය කරන අයට ඔය වැඩිදුර විදේශගත අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට අන්න ඔබේ සිතුම් පැතුම් සඵල කරගෙන ඉදිරිපත් වනේ තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වල ආදීන් ජයග්‍රහණය ලබන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙන්නේ. මේ සතිය අන්න මේ පැත්තෙන් ඔබට යහපත් ප්‍රතිඵල ගන්නවා. ඒ නිසා ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න ඕනේ මේ වෙලාවේ. විවාහය ආදරය ආලය සම්බන්ධ කරුණවලදී හොඳ සමදතා ගොඩනගෙනවා. විවාහ යෝග මංගල යෝජනා එන වෙලාවක්. ගෙදර දොර ගෘහ ජීවිතයේ විවාහ වෙලා ඉන්න ඔබේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. පෞල් ජීවිතය ටිකක් සාමකාමී භාවයක් ඇති වෙනවා. වැඩිපුර ගෙදර දොර කටයුතු සඳහා ඔය අලුත් වැඩියා කරන්න එහෙම නැත්නම් යම් කිසි තීන්ත ටිකක් ගන්න ප්ලේන් කරන්න වගේ කියන අපි කියන්නේ ගිය ප්ලේන් කරන්න හිතෙනවා. නිකන් ලස්සන කරන්න ගියේ. ඒ නිසා ඒ පැත්තටත් වාසි. පවුලේ කටයුතු බොහොම සමාදානෙන් සමගියෙන් එකමුතුව ගෙනියන්න පුළුවන් සතියන්තයක් තමයි මේ එන්නේ මේ කාලපරාසය. නිසා මුසුබ ලග්න හිමියන්ට මම හිතන්නේ සුබවාදී ප්‍රතිඵල රසක් දෙන සතියක්. ඔන්න ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරලා මේ යහපත් ප්‍රතිඵල ඔබේ ජීවන ගමනට යහපත් පැත්තට හරව ගන්න හොඳ අඩිතාලමක් දාගන්න මේ සතිය තුල. සුබ ලග්න හිමිය ඔබට තෙරුවන් සරණයි. ඔබේ ලග්නය මිථුන ලග්නය නම් මිථුන ලග්න හිමිනේ ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයා 8 වැන්නේ ගෝචර වෙන වෙලාවේ තමයි මේ ජනවාරි මාසයේ 23 වෙනිදා ඉඳන් 29 දක්වා කියන සතිය තුල ඒ දින 7 ගත කරන්නේ. මේ සතිය ආරම්භයේදී ඔබේ ලග්නාධිපති 8 වැන්නේ ඉන්නේ. ටිකක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වෙලාවේ ස්නායුගත රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ටිකක් වැඩිපුර තමන්ට ටිකක් රෝහල්ගත වෙන්න එහෙම නැත්නම් නිතර ප්‍රතිකර්ම කරන්න යන දොස්තර මහතුරු හම්බෙන්න යන්න සිද්ධ වෙන සතියක් තමයි මේ සතිය ආරම්භයේදී මේ දෙන්නේ. ඒ වගේම තමයි චන්ද්‍රයා 9 10 11 12 කියන භාවයන් වල ගමන් කරනවා. මේ සඳුගේ ගහ ගෝචර ගමන ඔබට සුබවාදී ප්‍රතිඵල දෙනවා අනිත් පැත්තෙන්. විශේෂයෙන් ඔය උසස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. වැඩිදුර අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. විදේශගත අධ්‍යාපනයට යොමු වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඒකට වාසනාව අවස්ථාව උදා වෙනවා. ගෙදර දොර කටයුතු පවුලේ කටයුතු ටිකක් සාමකාමීව පවත්වාගෙන යන්න පුළුවන් සතියක් තමයි මේ ජනවාරි මාසයේ 23 වෙනිදා ආරම්භ වෙන සතිය. ඉතින් ඒ නිසා වෙනදාට වැඩිය පවුලේ කටයුතු පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙනවා නම් ඔන්න හොඳ ප්‍රතිඵල අරගෙන යහපත් පෞල් ජීවිතයක් ගෘහ ජීවිතයක් ගත කරන්න පුළුවන් විවාහක ඔබට. විශේෂයෙන් ස්වාමියාට ලැබීම් ඇති කරනවා මේ කාලපරාසයේ. ඔහුගේ දියුණුව ජයග්‍රහණයට යම් යම් මාවත් එළි වෙන සතියක්. ඔබේ අනාගතයට යහපත් ප්‍රතිඵල ගෙන දෙන. ඒ වගේම තමයි ඔබ රැකියාවක් කරන මිථුන ලග්න හිමියෙක් නම්
ඔන්න රැකියාවේ වෙනසක් සිදු වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස සුබවාදීව වෙන්නේ බය වෙන්න එපා. සමහරලාට උසස් වීමක් ලැබෙන්න තනතුරු තාන්නමාන ලැබෙන්න පුළුවන්. සමහරලාට ඔය ස්ථාන මාරුවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනේ ඒ අවස්ථාව Tamanට උදා වෙනවා ස්ථාන මාරුව ලැබෙන වෙලාවක්. මොකද ආර්ථිකය ටිකක් ශක්තිමත් වෙලා අතට මුදලක් ලැබෙන්න ඕන ධනෙ ලැබෙන්න ඕන සතියක් තමයි මේ සතියේ මුල් දින කීපයම. අන්න ඒ හින්දා ආරම්භයේම ඒ කියන්නේ 23 වෙනිදා 24 25 කියන දින කීපය ඔබට යහපත් ප්‍රතිඵල දෙන සතියක් තමයි. ඒ නිසා ඔන්න ඔබේ ව්‍යාපාර කටයුතු වලට, රැකියා කටයුතු වලට යම්කිසි ප්‍රගතියක් ඇති කරනවා. ප්‍රවණතාවයක් ඇති කරනවා. ගෙදර දොරට අලුත් වැඩියා කරන්න, ගෙදර දොරක් එහෙම නැත්නම් අලුතෙන් මිලදී ගන්න ඔන්න ඔබට වාසනාව ගෙන දෙනවා. යාන වාහන වලට හිමිකම් කියනවා. ඔන්න වාහනයක් එහෙම ගන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. මේ සතිය ආරම්භය දින කීපය හොඳ යහපත් ප්‍රතිඵල දෙන්නේ. හොඳ පිරිසක් තමන්ගේ ඇසුරට ලැබෙන වෙලාවක්. හොඳ යාළුවෝ, අසල්වැසියෝ, ඥාතීන් උනත් තමන් සමග මිත්‍රශීලීව වැඩ කරන වෙලාවක්. මේ වෙලාවේ උදව් උපකාර ලැබෙනවා. විශේෂයෙන් විදේශගත ඉන්න හිතවතුන් ඥාතීන් වෙන්න පුළුවන්. අන්න ඒ අයගෙන් ඔබට යම්කිසි උදව්වක්, උපකාරයක්, සහයෝගයක් ලැබෙන වෙලාවක්. මොකද ආර්ථිකයේ ධනය ශක්තිමත් කරගන්න පුළුවන් සතියක ආරම්භය තමයි මේ ජනවාරි මාසේ 23 වෙනිදාන් ආරම්භ වෙන සතිය. මේ මුල් දින කීපය ඔබට බොහොම හොඳයි. සිතුම් පැතුම් සඵල කරගෙන සිතට සතුට සහනය එක්ක ගත කරන්න පුළුවන් වෙලාවක්. හැබැයි සතියේ මැද අවසාන දින දෙක ටිකක් පරිස්සමින් තමයි තමන් වියදම් කරන්න ඕනේ. මොකද මේ චන්ද්‍රයා 12 වෙනි ගෝචර වෙන වෙලාවේ ටිකක් වියදම් පැත්ත ඉහළ යන්න පුළුවන්. අමතර වියදම් බොහොමයක් යෙදෙයි. සමහර ලාවට ඒවා නිෂ්පල වියදම් බවටත් පත් වෙනවා. අන්න ඒ හින්දා අර මුල් අවස්ථා කීපය තුල අතට ආපු දේ රැක ගන්න උත්සාහ කරන්න මේ අවසාන දින කීපය. අවසාන දින විශේෂයෙන්. මොකද ආපු එක ටක් ගාලා වියදම් වෙලා නාස්ති වෙන්නත් පුළුවන්. ඒ නිසා මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ගනුදෙනු වලදී බොහොම පරිස්සමින් ඒවා පරිහරණය කරනවා නම් අන්න ඔබට හොඳ යහපත් ප්‍රතිඵල අරගන්න පුළුවන් වෙලාවක් තමයි එන්නේ. හැබැයි සතිය අවසාන දින දෙක චන්ද්‍රයා ලග්නේ ගමන් කරන්නේ. මෙන්න මේ වෙලාවේ අන්න ඔබට නැවත වාරයක් සුබවාදී ප්‍රතිඵල ගෙන දෙනවා. ඔබේ නම ගම ප්‍රසිද්ධ වෙනවා. ප්‍රචලිත වෙන කෙනෙක්. විශේෂයෙන් දේශපාලනයන්ට නම් බොහොම හොඳ සති අන්තයක් තමයි මේ ඉන්නේ. ජනවාරි මාසේ 23 වෙනින් පස්සේ 29 දක්වා කියන දින කීපය දින 7. ඒකේ අවසාන දින දෙක ඔබේ පිතුම් පැතුම් සඵල කරගෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගෙන සිතට සතුට සහනය අරගන්න පුළුවන් වෙලාවක්. ඔය විවාහයක් බලාපොරොත්තුෙන් හිටියනම් මංගල යෝග ප්‍රමාද වුණා නම් සම්බන්ධතාවයන් බිඳ වැටුණා නම් මෙන්න මේ සතිය ආරම්භය සහ අවසාන දිනය බොහොම හොඳයි ඒවට. අන්න ඒවෙන් තමයි හොඳ යහපත් ප්‍රතිඵල දෙනවා. මංගල යෝග උදා වෙනවා. විවාහය සම්බන්ධව යම්කිසි තීරණ ස්ථීරවම ගන්න පුළුවන් සති අන්තයක් තමයි මේ ඉන්නේ. ඒ නිසා මිතුර ලග්න හිමියෝ තමන්ගේ මේ වාසනාව උරගා බලන්න උත්සාහවන්ත වෙන්න ඕනේ මේ වෙලාව. අධ්‍යාපනයෙන් ඉහළට යන්න උසස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා මම ඒකයි කිව්වේ. දැනුම වැඩි වෙනවා, බුද්ධිය වැඩි වෙනවා. මේ කාල පරාසයෙන්. ඒ වගේම තමයි ඔය විශේෂයෙන් තමන්ගේ අනාගත සැලසුම් විශේෂ බලාපොරොත්තු තියෙනවා අරමුණක් තියෙනවා අන්නේ අරමුණට යන්න යම්කිසි විදිහේ මාවතක් සැකසෙන සති අන්තයක් තමයි මේ ජනවාරි 23 වෙනිදා සිට 29 දක්වා කියන දින කීපය තුල යෙදෙන්නේ. ඒ නිසා ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද පවුලේ කටයුතු වලින් සමාදානය තියෙනවා, යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. හැමදේම තමන්ගේ භාර්යාවට, ස්වාමියාට හොඳ ප්‍රතිඵල ගෙන දෙන වෙලාවක්, දරුවන්ට හොඳ ප්‍රතිඵල දෙන ලැබෙන වෙලාවක්, දරුවන් නිසා සිතට සතුට සහනය ඇති කරනවා. මෙන්න මේ වගේ සුබවාදී ප්‍රතිඵල රැසක් තමයි මේ ජනවාරි මාසයේ 23 වෙනිදා සිට 29 දක්වා කියන සතිය තුල දින 7 තුල ඔබට ගෙන දෙන ප්‍රතිඵලය වෙන. ඒ හින්දා බුද්ධියෙන් වැඩ කළා, ඉවසීමෙන් වැඩ කළා මේ ජයග්‍රාහී ගමනට නිසි මාවතට යොමු වෙන්න උත්සාහ කරන්න. එවිට ඔබට මේ ජයග්‍රාහී වාසනාවන්ත වූ සිතුම් පැතුම් සඵලවන සතියක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. මිතුරු ලග්නෙමි ඔබ සියලු දිනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය කටක ලග්නේ නම් අපි බලමු කටක ලග්න හිමියන්ට මේ ජනවාරි මාසයේ 23 වෙනි සිකුරාදා ඉඳන් 29 වෙනි බ්‍රහස්පතින්දා දක්වා කියන මේ සතිය කුමන ආකාරයකින් ප්‍රතිඵල දෙයිද කියලා. ඔබේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ සඳු. මේ සඳු ග්‍රහයා සතිය ආරම්භයේම 8 වෙනි භාවයේ තමයි ගෝචර වෙන්නේ.
බාධක ස්ථානේ. ඒ නිසා මේ සතියේ මුල් දවස් දෙක ඔන්න ඔබේ වෙදර දොර වැඩ කටයුතු පිළිබඳව, පවුලේ කටයුතු පිළිබඳව ටිකක් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. මොකද අදහස් වල වෙනස් වන භාවයක්, චංචල භාවයක් ඇති වෙනවා. ස්ථීර අදහස් ඇති වෙන්නේ නැහැ. හැම වෙලාවෙම නිකන් වෙනස් වන සුළු සිතුවිලි තමයි වෙන්නේ. එක අරමුණකට හිත තියාගෙන වැඩ කරන්නේ නැති සතියක ආරම්භයක් තමයි මේ ජනවාරි මාසේ 23 වෙනිදා ඉඳන් ආරම්භ වෙන්නේ. හැබැයි ඊට පස්සේ සතිය මැද වෙනකොට දින ඊළඟ මේ දවස් දෙක පහු වෙනකොට මේ தත්ත්වය වෙනස් වෙනවා. ඒ නිසා සුභවාදී සතියක ආරම්භයක් ලබා ගන්න පුළුවන් පළවෙනි දවස් දෙක ඔබ ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කළොත්. මොකද විශේෂයෙන් ඔබේ ගෙදර දොර ගෘහ ජීවිතය, විවාහක ඔබේ පෞල් ජීවිතය පිළිබඳව ඉතාමත් ප්‍රීතිමත් වන සතියක් තමයි. තමන්ගේ සහකාරිය සමග වෙනදට වැඩිය ටිකක් සුහදශීලීව, මිත්‍රශීලීව, බැඳීමෙන්, ආදරයෙන් ඔන්න වැඩ කරන්න පුළුවන් මේ සතිය. ඒ නිසා විශේෂයෙන්ම ඔබ ඒකට අවශ්‍ය කරන පසුබිම සකසා ගන්නවා. ශක්තිමත් කිරීමට සූදානම් වෙනවා. මේ පවුලේ බැඳීම් ටිකක් හිතට අරගෙන වැඩ කරන්න උත්සාහ කරනවා. රැකියාවක් කරන ඔබ ඔබේ රැකියාව පිළිබඳ සතුටු වෙන්න පුළුවන් සතියක් තමයි මේ ජනවාරි 23 වෙනිදා පස්සේ පටන් ගන්නෙ. 29 දක්වා මේ සතිය රැකියාවේ යම්කිසි විදිහේ ප්‍රවණතාවයක් ඇති කරගන්න, දියුණුවක් ඇති කරගන්න. එහෙම නැත්නම් අලුත් රැකියාවක් බලාපොරොත්තු වෙන හිටියනම් ඒ අලුත් රැකියාව ලබා ගන්න. පඩි වැඩිවීමක් වෙන්න, උසස් වීමක්, තනතුරු තාන්න මාන ලැබෙන්න ඉඩ තියෙනවා. ව්‍යාපාරයක් වශයෙන් ඔබ යම්කිසි ව්‍යාපාරයක යෙදලා ඉන්න කටකලග්න හිමියෙක් නම් අන්න නව ව්‍යාපාර කටයුතු පිළිබඳව ගනුදෙනු කීපයක් සාර්ථක කරගන්න, හවුල් ව්‍යාපාර වගේ දේවල් වලින් හවුල්කරුවෝ සම්බන්ධ කරගන්න, එකතු කරගන්න හැකියාවක් ලැබෙනවා. මව සහ මව් පාර්ශ්වයගෙන් උදව් උපකාර ලැබෙනවා. ගෙදර දොර අලුත් වෙනවා, ප්‍රීතිමත් වෙනවා. තමන්ගේ පවුල අවිවාහක කෙනෙක් වුණත් ඔන්න ඔබේ ගෙදර පවුල ඇත් සමාජිකයොත් එක්ක බොහොම සමගියෙන් සතුටින් සමාදානෙන් වැඩ කරගෙන බැඳීමක් ඇති කරගෙන යන කාලපරාසයක් තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ හැම දෙයකම ඔය කිසියම් සාර්ථකත්වයක් ලබන වෙලාවක්. විශේෂයෙන් ඔය සමාජ කටයුතු වලදී, පොදු කටයුතු වලදී කිසියම් කැපිපෙනීමක් යෙදෙන සතියක් මේ වෙලාව. ඔබගේ ජනප්‍රියතාවය ඉහළ යනවා. සමහරවිට ඔබ කරන යෝජනා වගේ දේවල් අන් අයගේ පැසසුමට ලක් වෙනවා, පිළිගැනීමට ලක් වෙනවා. ඒකෙන් ඔබට ගෞරවය, කීර්තිය, ඒ වගේම ප්‍රශංසාව හිමි වෙන සතියක් තමයි මේ කටක ලග්න හිමියන්ට ජනවාරි මාසයේ 23 වෙනිදා ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි ඔය ඔබගේ විශේෂයෙන් ඔය සතියේ මැද භාගය වන විට සුභවාදී ආරංචි ලැබෙන ඔබේ ජීවිතයේ යහපත් පැත්තට වෙන විදිහට, සාර්ථකත්වය වෙන විදිහට සුභවාදී ආරංචි ලැබිලා සිතට යම්කිසි විදිහේ සහනයක්, සතුටක්, නිදහසක් ලැබෙන සතියක් තමයි මේ කාලපරාසය. ඒ වගේම තමයි ඔය තමන් යන යම් විදිහට ආරම්භ කරපු යම් දේවල් තියෙනවා නම් අරමුණක් කරා යන සැලසුම් සහගත දේවල් තියෙනවා නම් ඔබ මෙන්න මම මේ කාලේ මේ සතියේ මේ මාසේ මේක කරනවා කියන ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් සුදුසු වටපිටාවක් ඔබට සැකසෙනවා මේ කාලපරාසයේ. විශේෂයෙන්ම විදේශ ගමන් වගේ දේවල් බලාපොරොත්තුෙන් ඉන්න කටක ලග්න හිමියන්ට අනේ වාසනාව ගෙන දෙනවා මේ සතිය පළවෙනි දින දෙක පැන්නට පස්සේ මේ සතිය කොහොමද සුභවාදී වෙනවා ඔබට. මොකද ඔය ඒ විදේශ ගමන් සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙන්න එවන් තමන්ගේ අරමුණ කරා යන්න හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ වැඩිදුර අධ්‍යාපනය යෙදিলা ඉන්න ඔබට අන්න ඔබේ අධ්‍යාපන කටයුතු සඵල කරගෙන විදේශගත අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙමින් හිටියනම් අන්න ඒක සුභවාදී පැත්තට හැරෙනවා. හැබැයි සතියේ අවසාන දින දෙක වගේ අවසානයේ ටිකක් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. සෙම් රෝග ටිකක් බහුල ඇති වෙන්න පුළුවන්. ඊළඟට පාදවල ඇති කරන අසනීප ටිකක් වැඩි වෙන්න පුළුවන් අවසාන දිනේ. ඒ නිසා අන්තිම දවස් දෙක සතිය අවසානයේ තමන්ගේ වැඩ කටයුතු පිළිබඳ ටිකක් සුපරික්ෂාකාරීව කරන දේවල් පිළිබඳ ටිකක් අවධානයක්, අවබෝධයක් ඇතුව වගකීමෙන් කටයුතු කරනවා නම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. නැත්තම් තමයි ගැටලු ඇති වෙන්නේ. කොහොමවත් පොදුවේ කටක ලග්න හිමියන්ට මේ සතිය සුභවාදී. තමන්ගේ සිතුම් පැතුම් සඵල වෙනවා, ආර්ථිකීය ශක්තිමත් වෙනවනේ, ධනලාභ ලැබෙනවනේ. බොහෝ වෙලාවට හදිසි ධනයකට හිමිකම් කියන්න පුළුවන් අන්සතු ධනයක් ලැබෙන සතියක්. විශේෂයෙන් පොළොවෙන් ලැබෙන දේවල්, භූමියෙන් ලැබෙන දේවල් ඔන්න ඔබට
වාසනාව උර මොකද මේ පෙර පින භාග්‍ය වාසනාව පළ දෙන සතියක් මේ උදා වෙලා තියෙන්නේ කටකරක් හිමියන්ට. ඒ නිසා ඔබ මේ සතිය තුල යම්කිසි විදියක උත්සාහයක් උනන්දුවක් දක්වලා අර ටිකක් උදාසීන භාවයෙන් මිදිලා ගමනක් යන්න ඕනේ කියන දැඩි අදිෂ්ඨානය හිතට අරගත්තොත් මම හිතන්නේ මේ සතිය යම්කිසි විදිහට සාර්ථකත්වය කරා යන්න පුළුවන් ජීවිතයේ ජයග්‍රහී මාවතට ගෙනියන්න පුළුවන් සතියක්. මොකද හැම පැත්තකින්ම හොඳ ප්‍රතිඵල ලැබෙන නිසා ඔය ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන මෙන්න මේ වගේ දේ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඒවා ලැබෙන්න මාර්ගය සැකසෙනවා. හොඳ විවාහයක් තියෙනවා. හොඳ විවාහ යෝග යෙදෙනවා. මංගල යෝග යෝජනා එනවා. හොඳ සම්බන්ධතාවයන් නැති වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මිත්‍ර සම්බන්ධතාවය. මෙන්න යගේ සුභවාදී ප්‍රතිඵල රසක් ගෙන දෙන සතියක් තමයි ජනවාරි 23 සිට 29 දක්වා කියන්නේ. ඒ නිසා බුද්ධියෙන් වැඩ කළා ජයග්‍රහී මාවතට පිවිසෙන්න උත්සාහ කරන්න. කටක ලග්නෙහිම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය සිංහ ලග්නය නම් සිංහ ලග්න හිමිනේ අපි බලමු මේ ජනවාරි මාසයේ 23 වෙනිදා සිට 29 දක්වා කියන දින 7 සතිය ඔබේ ලග්නයට කුමන ආකාරයකින් ප්‍රතිඵල දෙයිද කියලා. විශේෂයෙන් සිංහ ලග්න හිමියනි ඔබේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ රවි. මේ රවි ග්‍රහයා 6 වෙන්නේ ගෝචර ගමන වෙනකොට තමයි මේ සතිය ආරම්භ වෙන්නේ. ඊළඟට සඳු ග්‍රහයා ඔබේ කේන්දරේ 7 වෙනි භාවයේ 8 වෙනි භාවයේ 9 සහ 10 කියන භාවයන් වල තමයි ගෝචර ගමන යෙදෙන්නේ. මෙන්න මේ ග්‍රහ ගෝචර ගමන එක බලනකොට ඔබ සතිය ආරම්භය මුල් දින කීපය සතිය ආරම්භයේ ටිකක් අභියෝග ජය ගැනීමට සමත් වෙන්න වෙනවා. ටිකක් අභියෝග ටිකක් එනවා ජීවිතේට. බාධක ටිකක් එන්න පුළුවන්. ටිකක් වෙනදට වැඩිය මේ සතියේ තමන්ගේ වැඩ කටයුතු පිළිබඳව වෙහෙස මහන්සි වෙන්න වෙයි. උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්න වෙනවා. උදාසීන භාවය පොඩ්ඩක් පැත්තකට විසි කරලා කාර්ය ශූර වෙන්න ඕන සතියක් තමයි මේ උදා වෙන්නේ. ඒ නිසා අභියෝග ජය ගන්න වෙනවා. ඒ වගේම තමයි ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ රවි ලග්නාධිපති 6 වෙනි රෝගස්ථානගතව තමයි මේ සතිය පුරාවටම ගමන් කරන්නේ. අන්න ඒ නිසා ශරීරයේ බඩේ විශේෂයෙන් බඩේ ඇතිවන උෂ්ණාධික රෝග ශරීරයේ ඇතිවන උෂ්ණාධික භාවයෙන් ඇතිවන රෝග බහුලව ගෙන දෙන්න පුළුවන් මේ වෙලාවේ. අන්න ඒ ගැන වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඔය දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා එහෙම ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. දරුපලයේ සම්බන්ධ දරු ගැබ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ කාලේ. ඒකයි මම කිව්වේ ටිකක් අභියෝග ජය ගන්න මහන්සි වෙන්න ඕන සතියක් කියලා. සතියේ පළවෙනි දිනය පස්සේ දෙවෙනි දිනය පහු වෙනකොට මැද භාගය වෙනකොට සිංහ ලග්න හිමියෝ පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔබේ අෂ්ටම ඒරාෂ්ටකයකුත් යන වෙලාවේ මේ චන්ද්‍රයත් මෙතන ගෝචර වෙනවා. ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයක් එනවා. හදිසි අනතුරු කරදර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අතපය කැඩිලා තුවාල වෙලා ලේසෙලබිම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ජීවන ගමනට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබ ගමන් බිමන් යනකොට ගෙදර දොරේ හිටියත් පරිස්සමින් වැඩ කරන්න. ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. දුර ගමන් බිමන් එහෙම යෙදෙන්න පුළුවන් වැඩිපුර මේ කාලේ. දුර ගමන් බිමන් යෙදෙන වෙලාවක්. මොකද චන්ද්‍රයා 9 වෙනි 10 වෙනි ගෝචර වෙනවා මේ සතියේ පුරාවටම. ඒ නිසා මේ සතියන්තය කියන්නේ ටිකක් දුර ගමන් බිමන් ගිහිල්ලා ටිකක් වෙහෙසකාරී භාවයක් ශරීරයට ඇති වෙන්න පුළුවන්. රැකියා කටයුතු වලදී ඔන්න ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ රැකියාවෙත් වෙනදාට වැඩිය ටිකක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඔබේ රැකියා කටයුතු වල ඒ වගකීම කියන එක බොහොම ඉහළ තැනක තියාගන්න වෙනවා. මොකද ටිකක් බුද්ධිය මොලය මහන්සි කරන්න වෙහෙසන්න වෙනවා මේ සතිය මේ ජනවාරි 23 සිට 29 දක්වා කියන සතිය. මොකද තමන්ගේ දක්ෂතාවයේ තිබුණට හැකියාව තිබුණට ඒ හැකියාවට දක්ෂතාවයට කිසියම් වූ එරෙහිවීමේ බාධා ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. මූල්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් පොඩ්ඩක් ආදායම් මාර්ගවල බිඳ වැටීම් ඇති වෙන්න පුළුවන්. ටිකක් වේදම් පැත්ත වැඩි වෙන්න පුළුවන්. ඉහළ යන්න පුළුවන් මේ සතියේ. ඒ නිසා තමන්ගේ වේදම් පැත්තදී අමතර වියදම් නිෂ්ඵල වියදම් ගැන පොඩ්ඩක් වැඩිපුර හිතලා සැලකිලිමත් වෙලා ඒ මුදල් පරිහරණයේදී ටිකක් කල්පනාවෙන් සැලකිල්ලෙන් කරනවා නම් අන්න ඒ தત્ත්වය මග හරවා ගන්න පුළුවන්. ගෙදර දොර කටයුතු, පවුලේ කටයුතු වලට පොඩි පොඩි බාධා ඇති වෙන්න පුළුවන්. පවුලේ සමගිය සමාදානයේට ටිකක් බාධා ඇති වෙයි.
ටිකක් මත ගැටුම් ස්වභාවයේ ස්වාම පුරුෂයා සමග එහෙම නැත්නම් භාර්යාව සමග පරස්පර අදහස් වචන හුවමාරු වෙන ගතිය. මෙන්න මේ වගේ තත්ත්වයන් මේ සතිය පුරාවටම දෙන්න පුළුවන් නිසා මේ සතිය ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවිවාහක ඔබට ටිකක් තමන්ගේ විවාහය සම්බන්ධ ගැටලු ඇති වෙයි, ප්‍රමාද වෙයි, බාධා වෙයි. තියෙන සම්බන්ධතාවයන් බිඳ වැටෙන්න පුළුවන්. එන මංගල යෝජනාව බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ සතිය ටිකක් ඒ විවාහ කටයුතු වලට බාධක ඇති වෙන වෙලාවක්. හැම වෙලාවෙම මේ සතිය තුල මොන දේ කරන්න ගියත් තමන් ටිකක් නම්‍යශීලී විය යුතුයි. මොකද ආවේගශීලී වෙනවනේ, කලබල වෙනවනේ මේ සතිය පුරාවට. ඉක්මන් තීරණ ගන්නවා, දැඩි තීරණ වලට යනවා, මෝඩ තීරණ ගන්නවා. මෙන්න මේ වගේ දේවල් සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් විදේශගතව සිටින සිංහ ලග්න හිමියෝ තමන්ගේ එදිනදා වැඩ කටයුතු පිළිබඳ බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. මොකද මේ සතිය ටිකක් බාධක, කරදර, කමකටොළු එක්ක හැලහැප්පිලි එක්ක තමයි ගත කරන්න වෙන්නේ. වගකීම් වැඩි වෙනවා. අන්න ඒ නිසා වගකීම් පිළිබඳ සැලකිලිමත් වෙන්න. මානසික තෘප්තිය ඇති කරගන්න අමාරුයි. සිතට සතුට සහ දෙනවා. ඒව වෙනවා ගමන් බිමන් යෙදෙනවා. ඒවත් යෙදෙනවා. ඒ වුණාට මානසික පීඩනය කියන එක ටිකක් වැඩිපුර දෙන්න පුළුවන් සතියක්. ඒ නිසා බුද්ධිමත්ව ඉවසීමෙන් වැඩ කළා ජීවිතයේ යහපත් පැත්තට හරව ගන්න මේ සතිය තුල ඔබ උත්සාහ කරන්න. සිංහ ලග්න මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය කන්‍යා ලග්නය නම් අපි බලමු ජනවාරි මාසයේ 23 වෙනි සිකුරාදා ඉඳන් 29 වෙනි බ්‍රහස්පතින්දා දක්වා කියන මේ සතිය ඔබේ ලග්නයට කුමන ආකාරයකින් ප්‍රතිඵල දෙයිද කියලා. ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහයා. මේ සතිය ආරම්භයේම බුධ ග්‍රහයා ගෝචර වෙන ඔබේ කේන්දරයේ 5 වෙනි භාවයේ. මේ සතිය පුරාවටම බුධ මේ 5 වෙනි ගමන් කරන්නේ. ඊළඟට සඳු ග්‍රහයා 6 7 8 9 කියන භාවයන් වල තමයි ග්‍රහ ගෝචර ගමනක යෙදෙන්නේ. මෙන්න මේ සතිය ආරම්භය මුල් ආරම්භ දිනය දෙක විශේෂයෙන් ඔය අධ්‍යාපනය කරන අයට නම් දරුවන්ට සුබවාදී ප්‍රතිඵල ගෙන දෙන වෙලාවක්. තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ පිවිසෙන්න පුළුවන්. තරග විභාග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් සතියක් තමයි වෙන්නේ. සම්බන්ධතාවයන් වගේ දේවල් ටිකක් බිඳ වැටෙන්න පුළුවන්. ස්ථිරත්වයක් නැති චංචල දිවිසභා ගුණෙන් යුක්ත බුද්ධ තමයි පස්වැන්නේ යන්නේ. අන්න නිසා සම්බන්ධතා බිඳ වැටීම් ඇති වෙනවා. ඒ සම්බන්ධතා බිඳ වැටීම් ඇති වෙනකොට මානසික පීඩනයේ සිත් ඇවුල කියන එක ටිකක් ගෙන දෙන වෙලාවක් මේ සතියේ. ඒ නිසා කන්‍යා ලග්න හිමියෝ තමන්ගේ වැඩ කටයුතු පිළිබඳව වෙනදට වැඩිය ටිකක් සැලකිලිමත් භාවයෙන් ඉන්න ඕනේ. මොකද ශරීර සෞඛ්‍ය දුර්වල කරලා සෙම් රෝග වගේ දේවල් බහුලව ඇති කරලා පීඩා ගෙන දෙන්න පුළුවන්. මේ කාලේ මේ සතිය සතුරු කරදර බාධක ටිකක් ඇති වෙනවා ඔබට. පරිස්සමෙන් ඉන්න ඕනේ. ඇසුරුකම්, මිත්‍රකම්, හිතවත්කම් බිඳ වැටෙනකොට, අමනාපකම් ඇති වෙනකොට කුමන්ත්‍රණකාරී උපක්‍රමශීලීව සතුරු කරදර ගෙන දෙන්න පුළුවන් වෙලාවක්. ශරීර සෞඛ්‍ය දුර්වල කරලා, ලෙඩ කරලා, අසනීප කරලා, ටිකක් රෝහල්ගත කරලා ප්‍රතිකර්ම කරන තත්ත්වයක් එන්න පුළුවන්. විවාහය වගේ දේවල් සම්බන්ධ තීන්දුව කරන බලාගෙන ඉන්නවා නම් ඔබ මේ වෙලාවේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ස්ථිරත්වයක් නැති වෙනස් වන සුළු භාවයක්, චංචල භාවයක් පෙන්වනවා මේ සතියේ. සමහරලාවට යෝජනාව සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. අවසාන මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. මානසික පීඩාව කියන එක ඇති වෙනවා. විවාහ වෙලා ඉන්න කන්‍යා ලග්න හිමියෝ තමන්ගේ ගෘහ ජීවිතය පිළිබඳ, පෞල් ජීවිතය පිළිබඳ සැලකිලිමත් වෙන්න. මොකද මේ චන්ද්‍රය අටවැන්නේ ගෝචර වෙනවා දින කීපයක් මේ සතිය පුරාවටම. චංචලයි දිවිසභායි ස්ථිරත්වයක් නැති වෙනස් වන සුළු ග්‍රහය නිසාම gedara dora ගෘහ ජීවිතයට, පෞල් ජීවිතයට ටිකක් බාධක ඇති වෙලා අර චංචල භාවයක්, වෙනස් වන සුළු භාවයක් ඇති වෙනවා. සමහර ලාවට ඔය පවුලේ තමන්ගේ ආදරණීය බිරිඳ සමග, ස්වාම පුරුෂයා සමග පොඩි පොඩි මත ගැටුම් ටිකක් ඇති වෙයි. නොරිස්සුම් ස්වභාවය එහෙම ඇති වෙයි. සමහර ලාවට අදහස් වල, වචන වල පරස්පර භාවයක් නැති වෙනවා. අර සාමය සමගිය කියන එක අඩු වෙලා ඒ බැඳීම සහ සම්බන්ධතාවය ටික දුරස් වෙන්න බලන සතියක් තමයි මේ ජනවාරි 23 වෙනිදා සිට 29 දක්වා කියන කාලය. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට ටිකක් හොඳ මදි මේ ග්‍රහචාරය. වර්තමාන ග්‍රහ ගෝචරය. ඔබේ ආර්ථිකයේ ධනය මිල මුදල් සම්බන්ධ ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේ රැකියාව පිළිබඳ ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. රැකියාවට බාධා ගෙනත් ඇවිල්ලා රැකියාව අවුල් වෙන්න, රැකියාව නැති වෙන්න පවා ඉඩ තියෙනවා. සමහර ලාවට රැකියාව කරන තැන හෝ මාරු කරන්න සිද්ධ වෙයි.
ස්ථාන මාරුවක් හරි අරගෙන යන්න සිද්ධ වෙයි. අර ඉන්න තැන වෙනස් කරන ගතියක් තමයි තත්වයක් තමයි මේ සතිය පෙන්වන්නේ කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේම තමයි ඔය විදේශගත වෙන බලාපොරොත්තුෙන් ඉන්නව නම් අන්න ඔබට ඒකෙන් ඒ අවස්ථාව උදා වෙනවා. හැබැයි පරිස්සමින් තමයි ගමන යන්න ඕනේ. මොකද සමහර වෙලාවට අර උත්සාහයේ මහන්සියේ තරමටම බලාපොරොත්තු වන තරමටම ප්‍රතිඵල සාර්ථක නොවන සතියක් නිසා ගමන යෙදෙනවා. ගමන යනවා ගියාට යන ගමනෙන් ප්‍රතිඵලයක් නැහැ. සමහර වෙලාවට දුර ගමන් බිමන් නිතර යෙදෙන්න පුළුවන්. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. මේ වෙලාවේ යන ගමන ප්‍රතිඵලයක් නැහැ. Tamanට ඉති වැඩක් නැහැ. ධන හානි වගේ දේවල් වෙන්න, නිෂ්ඵල වියදම් වෙන්න. ආර්ථික වශයෙන් ටිකක් ගැටලු ඇති වෙලා මානසිකව ටිකක් වද විඳින්න, වේදනාව විඳින්න හේතු යෙදෙන සතියක් තමයි මේ සතිය. නිසා කන්‍යා ලග්න හිමියෝ හරි පරිස්සමින් බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරනවා නම් තමන් කරන කියන දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව තීන්දුව තීරණ ගන්නවා නම් මොකද කලබල වෙලා ඉක්මන් වෙලා රැවටිලි සහගත මෝඩ තීරණ ගන්න පුළුවන් වෙලාවක් නිසා අපි කරන හැම දෙයක් ගැනම වගකීමක් ඇතුව කරන්න ඕනේ. එහෙම වුණොත් මේ මං කියපු අසුබ ප්‍රතිඵල බොහොමයක් මග හරවා ගන්න පුළුවන්. ඔය ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධව යම් ගැටලු මතුවෙන්න පුළුවන්. නීතිමය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. දේපල පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා සම්බන්ධ කරුණු කාරණාවලදී ඔබ හරි ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. සතුරු කරදර බාධක එල්ල වෙන නිසා බොහෝ දෙනා අමනාප වෙලා දුරස් වෙලා ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අපි බුද්ධියෙන් වැඩ කරන්න. තීන්දුව తీරන ගන්නකොට 3-4 පාරක් හොඳට හිතලා තීරණ ගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් මේ සතිය ටිකක් කරදරකාරී සතියක් වෙයි. මානසිකව ශාරීරිකව වද දෙන සතියක් බවට පත් වෙන්න පුළුවන්. අපි ඒක වළක්වා ගන්න නම් උත්සාහය, උනන්දුව, කැපවීම කියන එක ඉහළම තැනක තියාගත්තොත් ඔබට මේ සතිය යහපත් පැත්තට හරව ගැනීමේ හැකියාවක් තියෙනවා. කන්‍යා ලග්නෙමි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය තුලා ලග්නය නම් අපි බලමු තුලා ලග්න හිමියන්ට මේ ජනවාරි මාසයේ 23 වෙනිදා ඉඳන් 29 දක්වා කියන දින 7 සතියක කාලය ග්‍රහචාරය කුමන ආකාරයකින් ඔබේ ජීවන චාරිකාව සමග දෝලණය වෙයිද කියලා. ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයනේ. මෙන්න මේ සිකුරු ග්‍රහය ඔබේ කේන්ද්‍රයේ 4 වෙන්නේ තමයි මේ සතිය පුරාවටම ග්‍රහ ගෝචර ගමනක යෙදෙන්නේ. මේ 4 වෙන්නේ සිකුරු ගමන් කරනක නම් ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා, සුභවාදී ප්‍රතිඵල ගෙන දෙනවා. විශේෂයෙන් ගෙවල් දොරවල් ඉඩකඩම් ලාභ ලැබෙන වෙලාවක්. භූමි ලාභ ලැබෙන වෙලාවක්. මව සහ මව් පාර්ශවයේ අයගෙන් ලාභ උදව් උපකාර ලැබෙන වෙලාවක්. ගෙදර දොර යම් කිසි විදිහට වෙනසක් කරන්න, අලුත් තැනකට පදිංචියට යන්න, එහෙම නැත්නම් ඉන්න ගේ ටිකක් අලුත් වැඩියා කරන්න, ප්ලේන් කරන්න වෙන්න පුළුවන්, අලුතෙන් දොර රෙදි තියලා රෙදි දාන්න පුළුවන්. ටිකක් ලස්සන කරන ගතිය මේ සතිය තුළ ඔන්න ඔබට ක්‍රියාත්මක වෙනවා. ඔබට ඒකට අවස්ථාව ලැබෙනවා. ප්‍රිය සංഭാෂණ වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. උත්සව අවස්ථාවන් වලට. මොකද කටට රසට මිහිරි ආහාර ලැබෙනවා. ආයිසත් තමයි ලස්සන ඇඳුම් පැළඳුම් මිලදීගෙන ටිකක් විචිත්‍රවත් ලෙස අලංකාර ලෙස තමන්ගේ ජීවන චාරිකාව අරගෙන යන්න පුළුවන් ග්‍රහචාරයක් සති ආරම්භයේදීම නිර්මාණය වෙනවා. අධ්‍යාපනය කරන දරුවන්ටත් බොහොම හොඳයි සති ආරම්භය. මේ මුල් දින කීපය ඔබේ අධ්‍යාපන කටයුතු සඵල කරගෙන උසස් අධ්‍යාපනයට යොමු වෙන්න, වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන්න හැකියාව තියෙනවා. ඔය ප්‍රේම සම්බන්ධතාවයන් වගේ තියෙන අය නම් තමන්ගේ සම්බන්ධතාවය පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. වෙනස් වෙන සුළු භාවයක් පෙන්වනවා. චංචල භාවයක් පෙන්වන්නේ. මේ සතියේ සම්බන්ධතාවයන් වලට හොඳ නැහැ. ඒවා බිඳ වැටෙන්න පුළුවන්. තමන්ගේ ආදරවන්තියගෙන් ආදරවන්තයාගෙන් ඈත් වෙන්න, දුරස් වෙන්න. ඒ නිසා ආදර සම්බන්ධතාවය නිසා ටිකක් හිතට කරදරකාරී තත්වයක් ඇති වෙන්න, දුක වේදනාව ගෙන දෙන තියෙනවා. සති මැද වෙනකොට ඔබ ඔය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. සෙම් රෝග බහුලව වෙන්න ඇති වෙන්න පුළුවන්. ඊළඟට අනතුරු කරදර ආදීන් කරදර ඇති වෙන්න පුළුවන්. ඔය කැඩුම් බිඳුම්, තුවාල වීම, ලේසර් වීම වගේ දේවල් සුළුවෙන් හෝ සිද්ධ වෙන්න පුළුවන්. තුලා ලග්න හිමියන්ට මේ සතිය සුභ අසුභ තමයි ගෙන දෙන්නේ. එඳ ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. විවාහය සම්බන්ධ කරුණු කාරණාවලදී විශේෂයෙන් ඔන්න ඔබට මංගල යෝග, මංගල යෝජනා එන කාලයක්. හැබැයි ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද සමහර ලාවට මංගල යෝජනා යෝග එනවා. ඒ එනවා වගේම ඒවා වෙනස් වෙන්නත් පුළුවන්, නැති වෙන්න පුළුවන්. කීපයක් එකක් නෙවෙයි පොලිමේ එන්න පුළුවන්. පහුගිය කාලේ වගේ නෙමෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හරි දේ තෝරගන්න. මොකද අර
කොයි එකද මම තෝරගන්නේ කියන කොයි කෙනා සමගද මම විවාහ වෙන්නේ මොන යෝජනාවටද මොන යෝජනා මම කැමති වෙන්නේ කියන එක තනි මතයකට තීරණය වෙන්නේ නිකන් දෙබිඩි සිතුවිලි චංචල සිතුවිලි හිතට එන වෙලාවක් මේ සතිය. අනේ නිසා මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් මේ සියල්ල වෙනස් වෙලා යන්න පුළුවන්. විවාහ වෙලා ඉන්න තුලා ලග්න හිමියනි ඔබේ ගෘහ ජීවිතය පිළිබඳ ටිකක් ඔන්න සැලකිලිමත් වෙන්න. විවාහ වෙලා ඉන්න ඔබේ සහකරු පිළිබඳව සහකාරිය, ඒ ඔබේ ආදරණීය බිරිඳ, ස්වාම පුරුෂයා පිළිබඳව යම් කිසි විදිහට කලකිරීම ඇති වෙන්න, ගැටලු ඇති වෙන්න. පෞල් ජීවිතේ පොඩ්ඩක් අර තිබුණ සාමය සමගිය සමාදානය බැඳීම කියන එක ටික අඩු වෙන්න පුළුවන්, දුරස් වෙන්න පුළුවන්. වෙනස් වන සුළු භාවයක් පෙන්වන වෙලාවක්. එහෙනම් මේ සතිය අවසාන දින කීපය තුලා ලග්න හිමියෝ හරි පරිස්සමින් තමයි ගත කරන්න ඕනේ. කල්පනාවෙන් තමයි ගත කරන්න ඕනේ. රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේ රැකියාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ චන්ද්‍රයා බාධක ස්ථාන කීපයක ගමන් කරන සතියක්. ආදායම් මාර්ගවල පොඩි වෙනසක් ඇති වෙන්න පුළුවන්. ලැබෙන දේ අඩු වෙන්න පුළුවන්. වියදම හැබැයි වැඩි වෙනවා. සමහර ලාවට කිසිම ප්‍රතිඵලයක් නැතිව හේතුවක් නැතුව ඔය නිෂ්ඵල වියදම් එහෙම කරන්න සිද්ධ වෙනවා. අමතර වියදම් වැඩිපුර යෙදෙනවා. ඔය එක එක කරුණු කාරණා සඳහා තමන්ගේ එදිනදා ජීවිතයේ වැඩවලට අමතරව සමාජ සේවා කටයුතු පොදු කටයුතු යුතුයකම් ඉෂ්ට කරන්න ඔය වෙනදාට වැඩිය පින්කම් දානමාන වගේ තැන් වලට සහභාගී වෙන්න ඒත් ටිකක් වියදම වැඩි වෙන අමතර වියදම්. අන්න ඒ නිසා ඔබගේ වියදම් පිළිබඳව ඔබ සැලකිලිමත්ව තමයි මේ සතිය ගත කරන්න ඕනේ. ව්‍යාපාරයක නිරත වෙලා ඉන්න තුලා ලග්න හිමියෝ තමන්ගේ ව්‍යාපාරය පිළිබඳ සැලකිලිමත් වෙන්න. තේරුමක් නැතුව හේතුවක් නැතුව ඔබ මුදල් ආයෝජනය කරන්න යන්න එපා. චංචල භාවයෙන් වෙනස් වන සිතුවිලි වලින් එක්ක දෙබිඩි සිතුවිලි වලින් එක්ක දෙගිඩියාවෙන් යුතුව වැඩ කරන්න යන්න එපා. බොහොම බුද්ධිමත්ව තීන්දුව తీරන අරගෙන තමයි ආයෝජනය වගේ දේවල් ඔබ කරන්න ඕනේ. මොකද පාඩු වෙන්න පුළුවන්. අනතුරු කරදර වෙන්න තියෙන නිසා මේ වෙලාවේ ගමන් බිමන් ගියත් ගෙදර දොරේ හිටියත් පරිස්සමෙන් වැඩ කරන්න නැත්නම් මේ සතිය ටිකක් බාධක කරදර ඇති වෙනවා. එක පැත්තක් හොඳ වුණාට අංශ කීපයක් අසුබ ප්‍රතිඵල දෙනවා තුලා ලග්න හිමියන්ට. ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කරලා ජීවිතය යහපත් පැත්තට ජයග්‍රහී මාවතට හරව ගන්න උත්සාහ කරන්න. තුලා ලග්න හිමියෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය වෘශ්චික ලග්නය නම් අපි බලමු වෘශ්චික ලග්න හිමියන්ට මේ ජනවාරි 23 වෙනිදායෙන් ආරම්භ වන සතිය 29 වෙනිදා දක්වා දින 7ක කාලය ඔබේ කේන්ද්‍ර සටහන අනුව මේ ග්‍රහචාරය කුමන ආකාරයකින් දෝලනය වෙයිද කියලා. ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු ග්‍රහයනේ. ඔන්න දැන් අඟහරු ග්‍රහයා 3 වෙන්නේ උච්ච වෙලා බලවත් වෙලා තමයි මේ සතිය ආරම්භයේ සිටම සතිය පුරාවටම ගමන් කරන්නේ. ඒ නිසාම මේ වෙලාවේ මේ කාලපරාසය විශේෂයෙන්ම අන්න ඔබේ හැකියාව දක්ෂතාවය කුසලතාවෙන් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලාවක්. මේක තමයි හොඳ අවස්ථාව. ටිකක් ඔබ එඩිතර ගතියක් ඔබේ හිතේ ඇති වෙනවා. අර ඔබේ සාමාන්‍ය තීරණවලට වැඩිය තව ටිකක් වෙනවා. ආත්ම ශක්තිය එඩිතරකම හරියට ක්‍රියාත්මක කරගත්තොත් ඔන්න ඔබට හොඳ යහපත් ප්‍රතිඵල අරගන්න පුළුවන් සතියක ආරම්භයක් ගෙන දෙනවා මේ සතිය මුල් දින කීපය. විශේෂයෙන් මේ ලග්නාධිපති ග්‍රහයා බලවත් වෙලා යන නිසා පවුලේ කටයුතු, ගෙදර දොර කටයුතු වලදී හොඳ ප්‍රතිඵල අරගන්න පුළුවන් කාලයක්. පවුලේ සමගිය සමාදානය ඇති වෙනවා. සමාජිකයෝ සමග ඔබේ පවුලේ හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන්. සහෝදර සහෝදරයන් සමග සහසම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා. මේ වෙලාවේ තමන්ගේ ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව කියන එක තමන්ට උපරිම ලැබෙනවා. ඒ වගේම තමයි ගෙවල් දොරවල් ඉඩකඩම් ලාභ ලැබෙන වෙලාවක් මේ සතිය. ඔන්න බලාපොරොත්තුෙන් හිටියේ නම් ඉඩමක් අරගන්න, ගයක් හදා ගන්න ඕනේ. නැත්නම් අලුත් ගයකට පදිංචියට යන්න ඕ කියලා හිතාගෙන හිටියේ නම් ඔන්න මේ ජනවාරි 23න් පස්සේ 29 දක්වා ආරම්භ වෙන සතිය තුල අන්න ඔය ඔබේ සිතුම් පැතුම් ටික සඵල කරගන්න පුළුවන්. ඔබේ බලාපොරොත්තු අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. හොඳ සම්බන්ධතාවයන් ගොඩ නැගෙන සතියක්. මිත්‍ර සම්බන්ධතාව වෙන්න පුළුවන්. අවිවාහක ඔබට ප්‍රේම සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඇසුරුකම් මිත්‍රකම් නිසා යහපත් ප්‍රතිඵල ගෙන දෙන ඒ වගේම උගත් බුද්ධිමත් අය යහපත් ගුණවත් අය ඇසුරට ලැබිලා ඒ අයගෙන් ඵල ප්‍රයෝජන ලැබෙන සතියක් තමයි ඔන්න වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ඒ නිසා සුබවාදී ප්‍රතිඵල රැසක් අරගන්න පුළුවන් සතියක් නිසා ඔබ උත්සාහයෙන්
උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම ඔබේ ආදායම රැකියාව පිළිබඳ. අන්න බොහොම හොඳ ග්‍රහචාරයක් නිර්මාණය වෙනවා. ඔබේ සිතුම් පැතුම් සඵල වෙන විදිහට ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ධනලාභ ලැබෙන සතියක් මේක. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ මොකද හැකියාවෙන් දක්ෂතාවෙන් ඵල ප්‍රයෝජනය ගන්නකොට ඒවා ඉස්මතු වෙනකොට අන්න ඔබේ රැකියාවේ දියුණුවක් ඇති වෙනවා. බලාපොරොත්තු වෙලා හිටියනම් ඔය උසස් වීමක් වගේ දෙයක් අන්න ඔබට ඒ අවස්ථාව දානවා. පඩි වැඩි වීමක් වගේ බලාපොරොත්තු වුණා නම් කායයක් තිස්සේ එකම තැනක එකම ගානට වැඩ කරනවා කියලා අන්න ඔබට ඒකට අවස්ථාව මේ වෙලාවේ උදා වෙනවා. අලුත් රස්සාවකට යන්න හිතන් හිටියනම් ඒක ස්ථාන මාරුවක් ගන්න හිතන් හිටියනම් හැමදාම මෙතන ඉඳලා හරියන්නේ නැහැ. තව පොඩ්ඩක් වෙන පැත්තට ගමට ගෙවල් පැත්තට යන්න ඕනේ කියන බලාපොරොත්තුව. අන්නේ ස්ථාන මාරුව ඔබට ලබාගෙන ඔබේ සිතුම් පැතුම් සඵල කරගන්න පුළුවන් සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔබ ව්‍යාපාරයක් කරනවා. වෘශ්චික ලග්න හිමියෙක් නම් අන්නේ ව්‍යාපාර කටයුතු ඔබට ඉතාමත් යහපත් විදියට කරගෙන අර වෙනදට වැඩි අලුත් අදහස් සංකල්පනා සිතුවිලි ක්‍රියාත්මක වෙලා ඒවා ඔළුවට ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක කරගෙන ඒ ඔබේ ව්‍යාපාර කටයුත්ත යහපත් පැත්තට දියුණු මාවතට හරව ගන්න පුළුවන්. ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. ග්‍රහ බලයක් ශක්තියක් ඔන්න මේ සතිය තුල වෘශ්චික ලග්නෙ ඔබට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ මෙන්න මේ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජනය ගන්න. දැන් ඔබ උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. වෙනදට වැඩිය මේ ලැබෙන දේ ඵල ප්‍රයෝජනය ගන්න ඕනේ. නැත්තම් අතට ගත්ත දේ කටට දාගන්න බෑයි කියලා, බැරුණා කියලා හලා ගන්න එපා. ඒක තියෙන ඔබේ අතේ. ඔබේ උත්සාහය උනන්දුව මත තියෙන්නේ. වගකීම මත තියෙන්නේ. තමන් කරන දේ පිළිබඳ තියෙන අවධානය, අවබෝධය මතයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ අභියෝගයක් තියෙනවා ජයග්‍රහයි මාවතට යන්න පුළුවන්. ඒක ජයග්‍රහයි මාවතට හරව ගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ සතියේ මැද දින කීපය. මොන පැත්තෙන්ද? ඔබේ ශරීර සෞඛ්‍ය පැත්තෙන්. හැමදේම හොඳ වෙන මේ පැත්ත හොඳ නැහැ. ඔන්න ඔබේ ශරීර සෞඛ්‍ය නම් පොඩ්ඩක් දුර්වල වෙන්න පුළුවන්. ලෙඩ කරන්න, අසනීප කරන්න, රෝහල් ගත වෙන්න දවසකට හරි ඉඩ තියෙන වෙලාවක්. විශේෂයෙන් සෙම් රෝග බහුලව ඇති වෙනවා. ලේවල ඇති කරන අසනීප ගෙන දෙන්න පුළුවන් මේ කාලේ. අන්න නිසා මේ සතිය තුල ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් භාවයෙන් කටයුතු කරන්න. එතකොට අර වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන්. තිබුණු බාධක, කරදර, සතුරු කදර වගේ දේවල් නම් ඉවත් වෙලා යනවා, බය වෙන්න එපා. තමන්ගේ ගමන දැන්න, තමන්ගේ අරමුණ කරා යන්න හොඳ ස්ථාවරයක් යොදා ගන්න පුළුවන් දෙයක්. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුෙන් හිටියනම් ඔන්න ඒවට සාර්ථක වෙන විදිහේ යහපත් ප්‍රතිඵල, යහපත් ආරංචි, සුබ ආරංචි ජීවිතයට ලැබෙන වෙලාවක්. ගෘහ ජීවිතය තුල, පෞල් ජීවිතය තුල අර වෙනදා වගේ නෙමෙයි. ටිකක් අර යම්කිසි විදිහේ සාමයක්, සමගියක්, සමාදානයක් ඇතිව, බැඳීමක් ඇතුව, එකමුතුවක් ඇතුව, පවුලේ කටයුතු වලට වෙනදාට වැඩිය උනන්දුවක් ඇතුව වැඩ කරන්න යෙදෙන සතියක්. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි මේ සතිය ඔබට යහපත් ප්‍රතිඵල රසක් උදා කරගන්න පුළුවන් නිසා ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කළා මේ ජයග්‍රහයි මාවතට ගෙනියන්න උත්සාහ කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය ධනු ලග්නය නම් ධනු ලග්න හිමියනි අපි බලමු මේ ජනවාරි මාසයේ 23 වෙනිදා ඉඳන් ජනවාරි මාසයේ 29 දක්වා කියන මේ සතිය දින 7ක කාලය ඔබේ ලග්නයට මේ ග්‍රහචාරය කුමන ආකාරයකින් දෝලණය වෙයිද කියලා. ඔබේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ ගුරු ග්‍රහයා. මෙන්න මේ සතිය ආරම්භයේදීම මේ ගුරු ග්‍රහයා ඔබේ කේන්දරේ 7 වෙන්නේ ග්‍රහ ගෝචර ගමනක යෙදෙනවා. ඊළඟට සඳු ග්‍රහයා ඔබේ කේන්දරේ 3 වෙන්න 4 වෙන්න 5 වෙන්න 6 වෙන්න කියලා භාවයෙන් තමයි ගමන් කරන්නේ. මේ සතිය ඇත්තම ධනු ලග්නෙ ඔබට ඉතාමත් යහපත් සතියක් බවට පත් වෙනවා. ඔබේ සිතුම් පැතුම් ටික සඵල වෙන සතියක් බවට පත් වෙනවා. ඔබේ බලාපොරොත්තු ඉටු වෙන සතියක් බවට පත් වෙනවා. තමන්ගේ දක්ෂතාවය, හැකියාව, කුසලතාවය මෙන්න මේවෙන් මහත්සේ ඵල ප්‍රයෝජනය ගන්න පුළුවන් සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. සහෝදර සහෝදරියන්ගෙන්, හිතවතුන්ගෙන්, අසල්වාසීන්ගෙන් උදව් උපකාර ලැබෙන වෙලාවක්. ඔවුන්ගෙන් යම්කිසි විදියට යහපත් ප්‍රතිචාර ලැබෙන වෙලාවක්. සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඔය ගමන් බිමන් වැඩිපුර යෙදෙනවා. දුර ගමන් බිමන් නිතර යෙදෙන්න පුළුවන්. විනෝද ගමන්, වන්දනා ගමන් වෙන්න පුළුවන්. සිතට ටිකක් සතුට සහනය එක්ක ජීවිතයේ සැපවත් පැත්තට හරවා ගන්න පුළුවන් සතියක ආරම්භයක් තමයි මේ ජනවාරි මාස 23 ඉඳන් ආරම්භ වෙන්නේ. ගෙවල් දොරවල් වල යම්කිසි වෙනසක් සිදු වෙන්න, නවතාවයක් ඇති වෙන්න, අලුත් භාවයක් ඇති වෙන්න පුළුවන් ග්‍රහචාරයක්. සමහර ලාවට ඔබ අලුත් තැනකට පදිංචි වෙන බලාපොරොත්තු වෙමින් හිටියනම් නිවසකට
අන්න ඒකට අවස්ථාව උදා වෙනවා. ඉඩමක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවක් තිබුණා නම් අන්න ඒකට ඔබට නිසි මාවතට ඔබ යොමු වෙනවා. ඒකට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ඔබ උත්සාහවන්ත වෙන්න, උනන්දු වෙන්න ඕනේ. මොකද ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්, ධන ලාභ ලබන්න පුළුවන් සතියක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සමන්ගේ කරන කියන වැඩවලට යම්කිසි සාර්ථකත්වයක් ඇති වෙනවා. ඔබ රැකියාවක් කරන ධනු ලග්න හිමියෙක් නම් අන්න ඔබේ රැකියාවේ හොඳ ප්‍රතිඵල ගෙන දෙන වෙලාවක්. අලුත් භාවයක්, නැවුම් භාවයක් ඇති වෙනවා. රැකියා කටයුතු වල වෙනදට වැඩිය ටිකක් අර තමන්ගේ පැවැත්ම සඳහා යහපත් පැත්තට හැරෙන කාලයක්. රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වුණ අයට, රැකියාවේ පඩි වැඩි වීම බලාපොරොත්තු වෙච්ච අයට අන්න මේ අවස්ථාව හොඳ අවස්ථාවක් තමයි. ඇයි අර හැකියාව දක්ෂතාවයෙන් කුසලතාවෙන් වැඩ ගන්න පුළුවන් සතියක් නෙමෙයි ඉන්නේ. එතකොට මේ රැකියා කටයුතු වල දියුණුවක්, නවතාවයක් ඇති වෙනවා. අලුත් රැකියාව බලාගෙන හිටියම මොන රස්සාවක් හම්බ වෙනවා මේ සතිය. බය වෙන්න එපා. ඒක විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන ඔබේ ව්‍යාපාර කටයුතු වල හොඳ සාර්ථකත්වයක් ඇති වෙනවා. ඔබේ ව්‍යාපාරය සඳහා ඔබට හොඳ අදහස්, සංකල්පනා, නව සිතුවිලි ඔළුවට එනවා. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ආර්ථිකය මේ සියල්ල ලැබෙනවා. ඒ නිසා හොඳ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න. සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඔබේ ව්‍යාපාරය. ඔන්න ඔබ නිසි මාවතට යොමු වෙන සතියක්. ඔබ වෙනදට වැඩිය ටිකක් උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කළොත් අන්න මේ දවස්වල මේ සතිය තුල ජනවාරි 23 ඉඳන් 29 දක්වා කාලය ඉතා ප්‍රතිඵල හොඳ යහපත් ප්‍රතිඵල අරගෙන ඔබේ සිතුම් පැතුම් ටික සඵල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන්, විවාහ සඳහා යෝජනා මෙන්න මේවා හොඳට ගොඩනැගෙන වෙලාවක්. හොඳ මංගල යෝග එනවා, හොඳ මංගල යෝජනා එනවා. හොඳ සම්බන්ධතාවයන් ගොඩනැගෙනවා. උගත් බුද්ධිමත් ගුණවත් අය ඔබේ ආදරවන්තිය වෙයි, ආදරවන්තිය වෙයි. ඔබේ විවාහ අනාගත සහකරු හෝ සහකාරිය බවට පත් වෙන කෙනා උගත් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. අනිසා හොඳ මංගල යෝග සම්බන්ධතාවයන් ගොඩනැගිලා ජීවිතයේ සිතුම් පැතුම් සඵල කරගන්න පුළුවන් අඩිතාලමක් දාගන්න හැකි සතියක් තමයි මේ ජනවාරි මාසේ 23 වෙනිදා ආරම්භ වෙන්නේ ධනු ලග්න හිමි ඔබට. විවාහ වෙච්ච ඔබේ ගෘහ ජීවිතය පිළිබඳ යම්කිසි සැලසුමක් ඇති කරගන්න, සාර්ථකත්වයක් ඇති කරගන්න, අනාගත ගමනකට රුකුලක් වෙන්න පුළුවන් නිවැරදි තීරණ ගන්නවා. ඒ නිසා සාර්ථක පෞල් ජීවිතයක්, ගෘහ ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඔබට තියෙනවා මේ කාල පරාසය. ඒ කියන්නේ මේ සතිය පුරාවටම ඔබට අලුත් අදහස්, සංකල්පනා ඇවිල්ලා, සිතුවිලි ඇවිල්ලා ඒ පෞල් ජීවිතයේ සාර්ථකත්වයේ, ගෘහ ජීවිතයේ සාර්ථකත්වය අරගෙන යන්න පුළුවන්. දරුවන් සම්බන්ධව යහපත් සුබවාදී ආරංචි ලැබෙන්න පුළුවන් සතියක්. දරුවන්ගේ යහපත වෙනුවෙන් Tamanට සතුටු වෙන්න පුළුවන්. දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු වෙන්න පුළුවන් සතියක් තමයි මේ ජනවාරි මාසයේ 23 සිට 29 දක්වා කියලා ධනු ලග්න හිමියන්ට කියන්නේ. මේක බොහොම හොඳයි. අධ්‍යාපනයෙන් ඉහළට යන්න පුළුවන් අධ්‍යාපනය කරන ඔබට උසස් අධ්‍යාපනයට පිවිසෙන්න, වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන්න, විදේශගත අධ්‍යාපනයට යොමු වෙන්න අන්න වාසනාව ලැබෙන අවස්ථාව උදා වෙනවා. හැබැයි ඔබ එකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා, විශේෂයෙන් මේ සතියේ අවසාන දින කීපය. ආරම්භයට වඩා අවසාන දින කීපය පිළිබඳ ටිකක් සෙම් රෝග බහුලව ඇති වෙලා, පාදවල ඇති කරන අසනීප බහුලව ඇති කරලා, ඒ වගේම ලේවල ඇති කරන අසනීප ගෙන දෙන්න පුළුවන් වෙලාවක්. සමහර ලාවට ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ඇතිවන දුර්වලතාවයන් නිසා ගෙන දෙන රෝග ඇති කරලා අන්න ශරීර සෞඛ්‍යයට තරමක් බාධා ඇති කරන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් මේ සතිය ධනු ලග්න හිමි ඔබට ඉතාමත් යහපත් වාසනාවන්ත වූ ජයග්‍රහයි සතියක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් වැඩ කරලා උත්සාහයෙන් උනන්දුවෙන් හොඳ වගකීමකින් කැපවීමකින් වැඩ කරන්න. Taman කරන දෙයට හොඳ අවබෝධයක් ඇතිව කළොත් මේක සුබම සුබ වාසනාවන්ත ජයග්‍රහයි සතියක් බවට ඔබට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. ධනු ලග්න හිමියනි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය මකර ලග්නය නම් මකර ලග්න හිමියනි අපි බලමු මේ ජනවාරි මාසයේ 23 වෙනිදා ඉඳන් 29 දක්වා සතිය ඔබට කුමන ආකාරයකින් ඔබේ ජීවන චාරිකාව සමග මේ වර්තමාන ග්‍රහචාරයේ දෝලණය වීද කියලා. ඔබේ ලග්නාධිපති වෙන සෙනසුරු ග්‍රහයනේ. එයා දැන් වුණ 3 වෙනි භාවයේ තමයි ඉතින් ගමන් කරන්නේ. දීර්ඝ කාලව ගමන් කරනවා. මේ සතියේ සුපුරුදු පරිදිම 3 වෙන්නේ ගෝචර වෙනවා. මොකද මේ 3 වෙනි කියන්නේ සෙනසුරුට සුබවාදී ස්ථානයක්. මේ සතිය ආරම්භයේ
චන්ද්‍රයා දෙවැන්නේ, තුන්වැන්නේ, හතරවැන්න, පස්වැන්න කියන භාවයන් වල තමයි ගමන් කරන්නේ. හැබැයි සෙනසුරු ඉන්න රාශිය තුල චන්ද්‍රයා පිවිසෙනකොට ඒ කියන්නේ සතියේ මුල් දින කීපේ ටිකක් ඔබට මානසික පීඩාව ටිකක් වැඩි වෙන්න පුළුවන්. සිතට පොඩ්ඩක් කරදරකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ටිකක් අවිවේකී භාවයක් ඇති වෙන්න පුළුවන්. හිතට පොඩි කනගාටුදායක තත්ත්වයන් වලට මුහුණ පාලා සිත් ඇවුල් වගේ දේවල් ඇති වෙලා යම් යම් පීඩාකාරී ස්වභාවයක් මනසට ගෙන දෙන්න පුළුවන් සතියක ආරම්භයක් තමයි මේ තියෙන්නේ. සතිය ආරම්භයේ මේ ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඔබේ හැකියාව, දක්ෂතාවය, කුසලතාවයෙන් ඔබට ඵල ප්‍රයෝජනය ගන්න පුළුවන් බවට පත් වෙනවා. ඔබේ ආර්ථිකයේ ධනය යහපත් පැත්තට හැරෙනවා. ආදායම් මාර්ග අලුත් වෙනවා. රැකියාවක් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙකුට ඔන්න මේ සතිය රැකියාවක් ලබා ගන්න පුළුවන් සතියක්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවේ කිසියම් වූ වෙනස් වීමක් යහපත් විදියට. සමහර ලාවට ස්ථාන මාරුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උසස් වීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. සමහර ලාවට පඩිය පොඩි වැඩිවීමක් වගේ බලාපොරොත්තුෙන් හිටියනම් අන්න ඒ අරමුණ බලාපොරොත්තුව සාර්ථක කරගන්න පුළුවන් සතියක් තමයි මේ ජනවාරි 23න් ආරම්භ වෙන්නේ මකර ලග්න හිමි ඔබට. ඒ මොකද ඔබේ උත්සාහය උනන්දුව හොඳටම ක්‍රියාත්මක වෙන සතියක්. ව්‍යාපාරයක් කරන ඔබට ඔබේ ව්‍යාපාරයට අලුත් භාවයක් ඇති වෙනවා මේ සතියේ. හොඳ අදහස් ඇති වෙලා සංකල්පනා සිතුවිලි ඇවිල්ලා ඒ ව්‍යාපාරයේ යම් කිසි විදියකට ඉහළ තැනකට ගන්න පුළුවන් මාවත සැකසෙනවා මේ වෙලාවේ. එනිසා ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ව්‍යාපාරයෙන් ඔබට ලාභ ලබන්න පුළුවන්. ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. අර ඔබේ හැකියාව, දක්ෂතාවය, කුසලතාවයෙන් ඔන්න දැන් ඵල ප්‍රයෝජනය ගන්න ඕන. මොකද ආර්ථිකයේ ශක්තිමත් වෙලා නව ආදායම් මාර්ග ඇති වෙලා ධන ලාභ ලැබිලා තමන්ගේ තැන්පත් ධනය වැඩි වෙන්න, රැස් වෙන්න ඕන සතියක් තමයි මකර ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන්නේ. ගෙදර දොර කටයුතු වලදී ටිකක් ඈත් වීම, දුරස් වීම ඇති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට පවුලේ කටයුතු වල ක්‍රමවත් භාවයක් ඇති වෙනවා. සාර්ථක භාවයක් ඇති වෙනවා. පවුලේ සමාජිකයොත් එක්ක වෙනදට වැඩිය මිත්‍රශීලීව ලං වෙලා කටයුතු කරන්න පුළුවන් වෙනවා. හැබැයි අදහස් වල පොඩි ඔය කියන්නේ ඔබ සමහර ලාවට අදහස් වෙනස් කරනවා. දැන් මේ කියන දේ නෙමෙයි තව ටිකකින් කරන්නේ. ඔන්න ගෙදර කට්ටියත් එක්ක සාකච්ඡා කරලා අපි මෙහෙම කරමු කියලා කියනවා. හැබැයි පොඩ්ඩක් වෙලාවට මේක වෙනස්, චංචලයි. ඒ වුණා කියලා ගැටලුවක් ඇති වෙනවා නෙමෙයි. අර එක අරමුණක නොසිටියත් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් පවුලේ සමගිය සමාදානය තියාගෙන යන්න පුළුවන් සතියක් තමයි මේ තියෙන්නේ. හොඳ සම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා. මිත්‍ර සම්බන්ධතාවයන් වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවයන් වෙන්න පුළුවන්. අසල්වැසියා හිතවතා මේ හැමෝත් එක්කම හොඳ බැඳීමක් ඇතිව අලුත් සහසම්බන්ධතාවයන් ගොඩනගාගෙන ජීවන චාරිකාවට මුහුණ දෙන්න පුළුවන් සතියක්. ඔබ විවාහයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් විවාහය ප්‍රමාද වෙලා නම් ඔන්න මේ සතිය ඔබගේ ජීවිතයට මංගල කිංකිණි හඬවන වෙලාවක්. මංගල යෝග උදා වෙනවා, යෝජනා එනවා. ප්‍රමාද වෙච්ච විවාහයට යම් කිසි විදියට නිවැරදි තීන්දුව තීරණයකට, ස්ථීරසාර නිගමනයකට එන්න පුළුවන් විදිහේ ඒ යෝජනා ඇවිල්ලා සාර්ථකත්වයටපත් වෙලා අර සිතට සතුට සහනය දෙනවා මේ පැත්තෙන්. ඒ කියන්නේ බලාපොරොත්තු එතනදි ඉෂ්ට වෙනවා. ඔබ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ ලග්නේ මකර නම් ඔන්න ඔබේ ගෘහ ජීවිතය, පෞල් ජීවිතය සාර්ථකත්වයක් ඇති වෙලා ඒක හොඳ යහපත් පෞල් ජීවිතයක් බවට පත් වෙනවා. දරුවෝ ඉන්න ඔබට ඔබේ දරුවෝ ගැන යම්කිසි විදිහට සෑහීමකටපත් වෙන්න පුළුවන්. සතුටටපත් වෙන්න පුළුවන් කරුණු කාරණා යෙදෙන සතියක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි දුර ගමන් බිමන් යෙදෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔබට ඒකටත් අවස්ථාව ලැබෙනවා මේ සතිය. ඒ නිසා මකර ලග්න හිමියනි යහපත් ප්‍රතිඵල රසක් ගෙන දෙනවා මේ සතිය. සතිය අවසාන දින කීපේ අවසානය ඔබේ ශරීර සෞඛ්‍යය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. ජලයේ ආශ්‍රිතව ඇති කරන ජලයෙන් ඇතිවන රෝගාබාධ තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ජලයෙන් ටිකක් පරිස්සම් වෙන්න. සෙම් රෝග බහුලව ගෙන දෙන්න පුළුවන් වෙලාවක්. ටිකක් අර ශරීරයට පොඩ්ඩක් රිදවන කැක්කුම් ගෙන දෙන ඇටමිදුළු ආශ්‍රිත වගේ රෝග ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔබේ ශරීර සෞඛ්‍යය ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කළොත් පොදුවේ අනෙත් සියලු කරුණු කාරණාවලට යහපත් ප්‍රතිඵල දීලා බලාපොරොත්තු ඉෂ්ට වෙලා සිතුම් පැතුම් සඵල වෙලා ආර්ථිකයේ ආදායම ශක්තිමත් වෙලා ධනලාභ ලබාගෙන ජීවිතයේ යම් කිසි විදිහේ සතුටකින්
සැනසීමකින් ගත කරන්න පුළුවන් වාසනාවන්ත සතියක් තමයි මකර ලග්න හිමියන්ට මේ ජනවාරි 23 ඉඳන් 29 දක්වා කියන කාල පරාසය දෙන්නේ. ඔන්න ඔබ මේකෙන් ඵල ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඔබ දැඩි කැපවීමෙන් වගකීමකින් වැඩ කරලා ඔබේ ජීවිතයේ යහපත් පැත්තට හරව ගන්න. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න අනිවාර්යෙන් ඔබට මේ ජයග්‍රහී සතියක් බවට වාසනාවන්ත සතියක් බවට සිතුම් පැතුම් සඵලවන සතියක් බවට පත් කරගන්න පුළුවන්. මකර ලග්න හිමියනි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය කුම්භ ලග්නේ නම් කුම්භ ලග්නෙහින් අපි බලමු මේ ජනවාරි මාසයේ 23 වෙනිදා සිට 29 දක්වා කියන දින 7ක කාලය මේ සතියක කාලය වර්තමාන ග්‍රහ ගෝචර ගමන ඔබේ ජීවන රටාවත් එක්ක ජීවන චාරිකාවත් එක්ක දෝලණය වෙන්නේ කොහොමද කියලා. කුම්භ ලග්නෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහයා. මේ වසතිය ආරම්භයේදී ඒ සෙනසුරු ග්‍රහයා ගෝචර වෙන ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ ධනස්ථානයේ. ඊළඟට සඳු ග්‍රහයත් දෙවැන්න තුන්වැන්න හතරවැන්න පස්වැන්න කියන භාවයන් වල ගමන් කරනවා. කුම්භ ලග්නෙහිමි ඔබ මේ සතිය ආරම්භක දින කීපය සතියේ මුල් දින කීපය ටිකක් පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. තමන් කරන කියන දේවල් පිළිබඳ හොඳ සැලකිලිමත් භාවයක් ඇතුව කටයුතු කරන්න ඕනේ. මොකද බොහෝ වෙලාවට බොහෝ දේවල් අවුල් වෙන්න, කඩාකප්පල් වෙන්න අසාර්ථක වෙලා ටිකක් මානසිකව පීඩනයක් දෙන්න පුළුවන් සතියක ආරම්භය. මේ ආරම්භ දින කීපය, සතියේ මුල් දින කීපය දැඩි මානසික පීඩාවක්, සිත් ඇවුලක්, සිත් වේදනාවක් ගෙන දෙන්න පුළුවන් කාලයක්. මොකද ඔබේ කේන්ද්‍රයේ ජන්ම ඒරාෂ්ටකයක් තමයි මේ ආරම්භ දින කීපය තුල ගත කරන්නේ. හිතට කරදරයි, මනසට කරදරයි. බලාපොරොත්තු බිඳ වැටෙනවා. උත්සාහයේ මහන්සිය තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මිල මුදල් සම්බන්ධ ආර්ථික ගැටලු ඇති වෙන්න පුළුවන් සතියේ මුල් දින කීපය. මුදල් පරිහරණය කරනකොට පරිස්සමින් පරිහරණය කරන්න. අමතර වියදම් යෙදෙන්න පුළුවන්, නිෂ්ඵල වියදම් යෙදෙන්න පුළුවන්, ධන හානි වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් ගැටලුවක් ඇති වෙලා මානසික පීඩනයකට ලක් කරන්න තියෙනවා මේ සතියේ මුල් දින කීපය. අන්න ඒ ඉඳ කුම්භ ලග්න හිමියෝ මේ සතියේ ආරම්භය හරි පරිස්සමින් කල්පනාවෙන් ගත කරන්න ජන්ම ඒරාෂ්ටකයක් ඔබට ගත වෙනවා මේ වෙලාවේ. විශේෂයෙන්ම ගෙදර දොර පෞල් ජීවිතය, ගෘහ ජීවිතය පිළිබඳ විවාහ වෙච්ච ඔබේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ විවාහය සම්බන්ධ ගෘහ ජීවිතය සම්බන්ධ යම් ගැටලු පැන නගින්න පුළුවන්. ගෘහ ජීවිතය පිළිබඳව කලකිරීම ඇති වෙන්න පුළුවන්. කනගාටුව කනස්ස ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ආදරණීය බිරිඳ ස්වාග්‍යයෙන් ස්වාම පුරුෂයාගෙන් తాවකාලිකව ඈත් වෙන්න, දුරස් වෙන්න, වෙන් වෙන්න පුළුවන්. පවුලේ කටයුතු වලදී කිසියම් වූ පරස්පර භාවයක්, දුරස් භාවයක් ඇති වෙන්න පුළුවන්. අදහස්වල, වචනවල පරස්පර භාවය නිසාම නොරිස්සුම් ස්වභාවයකුත් ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට තිබුණ සාමය, සමගිය, සමාදානයේ බිඳ වැටෙන්න පුළුවන් වෙලාවක්. ඒ නිසා විවාහක කුම්භ ලග්නෙමි ඔබ මේ සතියේ ජනවාරි 23 ආරම්භ වන සතියේ මුල් දින කීපය හරි පරිස්සමින් යන්න ඕනේ. අනතුරු කරදර වෙන්න පුළුවන් වෙලාවක්. මම අර කිව්වනේ ඒ රාෂ්ට්‍රයක් යනවා කියන්නේ. හදිසි අනතුරකට ලක් කරලා අතපය කඩලා තුවාල කරලා ලේසොලවන්න පුළුවන්. කැඩුම් බිඳුම් ගෙන දෙනවා ශරීරයට. ටිකක් වේදනාවක් දෙන්න රිදවන කැක්කුම් ගෙන දෙන ආකාරයට පීඩා ඇති කරනවා. මේ සතියේ මුල් දින කීපය. ශරීරයේ ඇටමිදුළු වලට හානි කරන්න පුළුවන්. ඇස්වල, දත්වල සහ බෙල්ලෙන් උඩ කොටසේ ඇති කර යම් අසනීපකාරී තත්ත්වයන් නැවිලා සෙම් රෝග වගේ දේවල් වැඩි කරලා ශරීර සෞඛ්‍ය දුර්වල කරන්නත් පුළුවන් මේ වෙලාව. ආරම්භක දින කීපය. හැබැයි මේ ආරම්භක දින කීපය සතිය මැදවන විට අන්න මේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්න ඔබට ආපහු අර ටිකක් අර අලු ගසල දාලා නැගිට පුළුවන් පැත්තකට හැරෙනවා. ඒකයි මම කිය උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් සතියේ මුල් දින කීපේ ඉන්න ඕනි කියලා. අන්න ඔබේ හැකියාව, දක්ෂතාවයේ කුසලතාවයෙන් ඵල ප්‍රයෝජන ලැබෙනවා. ආදායම ශක්තිමත් වෙනවා, රැකියා ලාභ ලැබෙනවා, ධන ලාභ ලැබෙනවා. ඔබ ව්‍යාපාරයක් කරන කුම්භ ලග්න හිමියෙක් නම් ඔන්න ඔබේ ව්‍යාපාරයේ යම්සි ප්‍රවණතාවයක් සතියේ මැද භාගයෙන් පස්සේ දෙන්න පුළුවන්. ව්‍යාපාරයේ ලාභ ලබයි, ව්‍යාපාරය දියුණු කරගන්න නව ඔළුවට අදහස් සිතුවිලි පහළ වෙයි. රැකියාවක් කරන කෙනාට රැකියාවේ උසස් වීම තනතුරු ලාභ ලැබෙයි. අලුතෙන් රැකියාවක් බලාපොරොත්තු වුණා නම් ඔන්නේ රැකියාවකට යන්න අවස්ථාව උදා වෙයි. නිතර ගමන් බිමන් වැඩිපුර යෙදී. රැකියාවේ ස්ථාන මාරු යෙදී.
මේ සතියේ මැද භාගයෙන් පස්සේ. අර මුල් දින කීපය අසුබ වුණාට සතියේ මැද භාගයෙන් පස්සේ සතියේ අවසානයේ දක්වා කාලය යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන්. ගෙවල් දොරවල් ඉඩ කඩම් ලාභ ලැබිලා අලුතෙන් නිවසකට යන්න, අලුතෙන් ඉඩමක් කඩමක් මිලදී ගන්න, යාන වාහන මිලදී ගන්න. මෙන්න මේවාට අවස්ථාව උදා වෙනවා, නිසි මාවත පාර කැපෙනවා. ඒ පිළිබඳ උත්සාහයක් දක්වන අය, උනන්දුවක් දක්වන අය අන්න ඒවට යොමු වෙන්න හොඳ සතියක් තමයි මේ උදා වෙලා තියෙන ජනවාරි 23 වෙනි පස්සේ සතියේ මැද භාගය. මුල් භාගයේ මුල් දින කීපය නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. දරුවන් සම්බන්ධ යහපත් දේ අහන්න ලැබෙනවා. දරුවන්ගේ දියුණුව ජයග්‍රහණය ඇති වෙනවා. දරුවෝ ඉන කුම්භ ලග්න හිමියන්ට. අධ්‍යාපනය කරන දරුවන්ට අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලැබෙනවා. වැඩිදුර අධ්‍යාපනය උසස් අධ්‍යාපනය කරන අයට ඒ තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වල ආදීන් ජයග්‍රහණය හිමි වෙනවා. විදේශගත අධ්‍යාපනය එහෙම නැත්නම් විදේශගත රැකියාවක් ලබා ගන්න පුළුවන්, ඒවට යොමු වෙන්න පුළුවන් සතිය. ඒ නිසා ජනවාරි මාසයේ 23 වෙනිදාන් ආරම්භ වන සතියේ මුල් දින කීපය ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරලා, බුද්ධිමත්ව කටයුතු කරලා සතිය මැද සිට අවසානයේ දක්වා කාලය යහපත් ප්‍රතිඵල අරගන්න නිසි මාවතට යොමු වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විට ඔබට මේ සතිය සුබවාදී යහපත් වාසනාවන්ත සතියක් බවට පත් කරගන්න පුළුවන්. ඔබේ උත්සාහයයි උනන්දුවයි කැපවීමයි තියෙන්න ඕනේ. ඉවසීලිවන්ත භාවයේ තියෙන්න ඕනේ. සැලකිලිමත් භාවයේ තියෙන්න ඕනේ. එතකොටයි ඔබට මේ ජයග්‍රහයි මාවතට යන්න පුළුවන්. නැත්නම් අර මුල් දින කීපය වෙන හානිය, බාධකයේ, කරදරයේ ඒ සතිය පුරාවට බලපාන්න ඉඩ තියෙනවා. මුල් දින හානිය වළක්වා ගන්න, බුද්ධිමත් වෙන්න, සතිය පුරා ජයග්‍රහයි ගමනකට යන්න පාර කපා ගන්න. කුම්භ ලග්න හිමියනි, ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබේ ලග්නය මීන ලග්නය නම් අපි බලමු මීන ලග්න හිමියනි මේ ජනවාරි මාසේ 23 වෙනිදා ඉඳන් 29 දක්වා කාලපරාසය මේ ග්‍රහචාරය ඔබේ කේන්ද්‍ර ස්ථාන අනුව ඔබේ ජීවන චාරිකාවට කුමන ආකාරයකින් දෝලණය වෙයිද කියලා. ඔබේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ ගුරු ග්‍රහයනේ. මෙන්න මේ සතිය ආරම්භයේ සිටම ගුරු ග්‍රහයා ගෝචර වෙන්නේ මිථුන රාශිය ඔබේ කේන්ද්‍රයේ 4 වෙන්නේ. ඊළඟට සඳු ග්‍රහයා 12 වෙනින් ආරම්භ කළා ලග්නය 2 වෙනි 3 වෙනි 4 වෙනි කියන භාවයන් වල ගමන් කරනවා. හැබැයි ලග්නයේ සෙනසුරු යනකොට මෙන්න සතිය ආරම්භක දින කීපය ඔබට ටිකක් පීඩා කරදර ඇති වෙන්න පුළුවන්. ලග්නයේ උප්පත්තිය මේ වෙලාවේ සෙනසුරු ග්‍රහයා ගෝචර වෙනවා. මේ චන්ද්‍රයා 12 වෙනි ලග්නය යනකොට මේ ජන්ම ඒරාෂ්ටකයක් ඔබට ක්‍රියාත්මක වෙනවා දින කීපයකට. ඒ නිසා සතියේ මුල් දින කීපය ටිකක් කාර්ය බහුල වෙයි. ශාරීරික විතරක් නෙවෙයි මානසිකවත් ඒවා. ඔළුවටත් නිදහසක් නැති වෙයි. හරි බර ගතියක් දැනෙයි. කලබලකාරීත්වයක් දැනෙයි. Tamanට අවිවේකී භාවයක් දැනෙයි. අදහස් වලට කිසිම නිදහසක්, සිතුවිලි නිදහසක් නැහැ. තේරුම් ගන්න බැරි සමහර ලාවට අවුල් වෙච්ච, පටලැවිච්ච නූල් පන්දුවක් වගේ ඔළුවපත් වෙනවා. ටිකක් මානසික පීඩනය, වේදනාව දෙන්න සූදානම් වෙන සතියක ආරම්භයක් තමයි මුල් දින කීපය තුල එදෙන්නේ. අන්න ඒ නිසා ඔබ ඒ කාල සීමාව ටිකක් ප්‍රායෝගිකව වැඩ කරොත්, බුද්ධිමත්ව වැඩ කරොත් ඒ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම සතියේ මුල් දින කීපය තුල ඔබේ ගෙදර දොර පවුලේ කටයුතු වලදී විවාහ වෙලා ඉන්න ඔබට ඔබේ ගෘහ ජීවිතයේදී ටිකක් සැලකිලිමත් භාවයක් ගන්න වෙනවා. සමහරවිට පවුල් ජීවිතේ පොඩි පොඩි මත ගැටුම් ඇති වෙලා, නොරිසුම් ස්වභාවයක් නැති වෙලා, ටිකක් දෙන්න අතර තිබ්බ සමගිය සමාදානීය බැඳීම අඩු වෙලා පොඩි අමනාප ගතියකුත් ඇති වෙන්න පුළුවන්. හැබැයි විසීමෙන් බුද්ධියෙන් හිටියොත් ඒක වළක්වා ගන්නත් පුළුවන්. රැකියාවට ආදායමට පොඩ්ඩක් බාධක කරදර හානි වෙනවා. ආදායම් මාර්ගවල අඩුපාඩුවක් ඇති වෙන්න පුළුවන් මේ සතියේ මුල් දින කීපය. හැබැයි මේ සතියේ මැද වෙන විට අන්න මේ தත්ත්වය වෙනස් වෙනවා. මොකද මේ කේන්ද්‍රයේ චන්ද්‍රය ඊළඟට 3 4 5 කියන භාවවල ගමන් කරනවා. මෙන්න මේ කාලේ ඔබේ හැකියාව, දක්ෂතාවය වර්ධනය වෙනවා. සහෝදර සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. දුර ගමන් බිමන් යෙදෙනවා. බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ආර්ථිකයේ ධනයේ ශක්තිමත් වෙනවා. හදිසි ධන ලාභ ලැබෙන්න පුළුවන්. රැකියාවක් කරන මීන ලග්න හිමියෙකුට ඒ රැකියාවේ යම්කිසි විදියට සුභවාදී පැත්තට හරව ගන්න, යහපත් පැත්තට හරව ගන්න, රැකියාවේ යම්කිසි ප්‍රවණතාවයක් ලබා ගන්න, දියුණුවක් ලබා ගන්න, උසස් වීම, තනතුරු තාන්න මාන්න, මෙන්න මේ වගේ දේවල් ලබා ගන්න පුළුවන්. ඔබ සමහර ලාවට ස්ථාන මාරුව වගේ දේවල් බලාපොරොත්තුෙන් හිට කෙනෙක් නම් අන්නේ ස්ථාන මාරුව ඔබට හිමි වෙනවා. අන්න නිසා සතියේ මැද භාගය
ඔබට සුභවාදී ප්‍රතිඵල අරගන්නවා අවසානයේ දක්වාම මුල් දින කීපය බාධා වුවත්. ව්‍යාපාරයක් කරත් එහෙමයි. ඒ ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. අලුත් දේවල් ක්‍රියාත්මක කරලා නව සිතුවිලි ඔළුවට ඇවිල්ලා දියුණු වෙන්න ඕනේ ව්‍යාපාරේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඕනේ කියන ඒ ධනාත්මක සිතුවිල්ල ඉස්මතු වෙලා ඒකට යොමු වෙන්න පුළුවන් මාවත සැකසෙනවා මේ සතියේ මැද භාගයෙන් පටන්. ඒ නිසා ඔබට ආර්ථිකයේ ශක්තිමත් වෙලා ධන ලාභ ලබන්න පුළුවන් සතියක් මැද භාගයක් උදා වෙනවා 23 වෙනිදාන් පස්සේ. ඒ වගේම තමයි ගෙදර දොර ඉඩ කඩම් වල ලාභ, ගෙවල් දොරවල් හිමිකම් ලාභ, අලුතෙන් නිවසක් ඉදි කරන්න අවස්ථාව, ඉඩමක් මිලදී ගන්න, එහෙම නැත්නම් අලුත් ගේකට පදිංචියට යන්න, යාන වාහන වලට ලාභ ලබන සතියක් තමයි ඉල තියෙන්නේ. මව සහ මව් පාර්ශවයන්ගෙන් උදව් උපකාර පවා ලැබෙන වෙලාවක්. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන් උසස් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන් සතියක මැද භාගයක් තමයි මේ සතියේ මැද භාගයෙන් පස්සේ උදා වෙන්නේ. සම්බන්ධතාවයන් ගොඩනගෙන හොඳ ප්‍රේම සම්බන්ධතාවයන් නැති වෙනවා. තරුණ වයසේ අයට. ඒ වගේම තමයි හොඳ මිත්‍ර සම්බන්ධතාවයන් ගොඩනගෙනවා. උගත් බුද්ධිමත් අය, නැනවත් ගුණවත් අය තමන්ගේ ඇසුරටපත් වෙනවා. විවාහය බලාපොරොත්තුෙන් ඉන්න මීන ලග්න හිමියන්ට අන්න හොඳ සාර්ථක මංගල යෝජනා යෝග එනවා. සම්බන්ධතාවය වෙන්න පුළුවන් විවාහ යෝජනාවක් වෙන්න පුළුවන්. ඒ සුභවාදී යහපත් විදියට ඒ ඔබේ සිතුම් පැතුම් සඵල වෙන විදියට ප්‍රතිඵල ගෙන දෙනවා මේ ජනවාරි මාස 23 වෙනිදාන් පස්සේ ආරම්භ වන සතියේ මුල් දින කීපයෙන් පස්සේ මැද භාගය වෙනකොට. ඒ අවසාන දක්වා සුබයි. යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා මේ වෙලාවේ. තිබුණ ලෙඩ රෝග අසනීප පොඩ්ඩක් අඩු වෙලා නිරෝගී භාවය ලැබිලා අර හිතට පොඩි සහනයක් ගෙන දෙන සතියක් තමයි ඔන්න මීන ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඒ වගේම තමයි ඔය විදේශ ගමන් බිමන් බලාපොරොත්තු වුණා නම් ඔන්න ඒකටත් ඔබට අවස්ථාව ලැබෙනවා. මොකද නිතර ගමන් බිමන් දුර ගමන් බිමන් යෙදෙනවානේ. ඒක විදේශ ගමනක් යන බලාපොරොත්තුෙන් හිටියනම් අන්න ඒකට ඔබට මාර්ගය පෑදෙනවා. අවස්ථාව උදා වෙනවා මේ වෙලාවේ. ඔය නීතිමය ප්‍රශ්න වගේ දේවල් තිබුණා නම් අන්න ඒවෙන් නිදහස් වෙනවා. ඒ ගැටලු निराකරණය වෙනවා. සතුරු කරදර බාධක දුරු වෙනවා. ඒ නිසා මීන ලග්න හිමියන්ට යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් සුභවාදී සතියක් මැද ආරම්භයක් තියෙන්නේ. මුල් දින කීපය තුල මම අර කිව්වා වගේ ඉතාමත් පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරනවා නම් බුද්ධියෙන් වැඩ කරනවා නම් ඒ බාධක ටික මගහරවගෙන ඒ සතිය පුරාවට ඔබේ ජීවිතයේ ජයග්‍රහය මාවත සකසා ගන්න පුළුවන්. ඒ නිසා උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් වැඩ කරන්න. හැම වෙලාවෙම මේ සති මැද තියෙන වාසිය ළඟා කරගන්න සතියේ මුල සිටම යහපත් විදියට බුද්ධිමත් විදියට කටයුතු කරන්න. එවිට ඔබට මේ ජනවාරි 23 වෙනිදා සිට 29 දක්වා සතිය පුරාවටම ජයග්‍රහයි මාවතර ජීවිතේ ගෙනියන්න හැකියාව තියෙනවා. මීන ලග්නෙම ඔබ සිල් දෙනාටම තෙරුවන් සරණයි.